Facebook Metasuite එක ගැන Facebook Ads Manager එක ගැන business portfolio එක ගැන කියන දෙවෙනි වීඩියෝ එකෙන් තමයි ඔයාලා මේක දාලා ඉන්නේ. පළවෙනි වීඩියෝ එක බලපු නැති කෙනෙක් නම් ගිහිල්ලා බලන්න. මොකද ඒක ගැන ඒකේ සම්පූර්ණයෙන්ම explain කරලා තියෙනවා. Metasuite එක කියන්නේ මොකද්ද? හරියට ad account එකක් හදාගන්නේ ඒ ටික explain කරලා තියෙනවා. අද වීඩියෝ එකෙන් මම කියලා දෙන්නම් කොහොමද advance විදියට sale ad එකක් run කරගන්නේ කියලා. මොකද මම මේ වීඩියෝස් ගෙනල්ලා තියෙන ඕන තරම් sale ad ගහන විදිහ basic එක විතරයි. මොකද advance එක මගේ personal individual sessions වල විතරයි මන් දුන්නේ. මේක first time මම වීඩියෝ සීරීස් එකම ගේනවා. මොකද ඒක ගේන්න ප්‍රධානම හේතුව තමයි ගොඩක් කට්ටිය කෝල් කරලා කියන ආල්ට මෙහෙමයි effort ගන්න බෑ මෙහෙමයි කියලා. එතකොට මොකද ඒකේ වැඩක් කරගන්න කැමති කට්ටිය ඉන්නවා. ගොඩක් කට්ටිය මේක මෙච්චර කල් දාන්න නැති හේතුව වැඩක් කරගන්න නැහැ සහ ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න නැහැ. හරියට ඒ දේ කියලා දුන්නත් ඒ දේ හරියට බලලා කරගන්න නැති කට්ටිය ඉන්නවා. හැබැයි ගොඩක් කරගන්න කට්ටියක් තියෙන නිසා මේ වීඩියෝ සීරීස් එකේම සම්පූර්ණයෙන් ඒකේ තිබ්බ දේවල් ටිකම තමයි මේකේ ගේන්නේ සහ වෙනසකට තියෙන එකම හේතුව මාව පර්සනලි කන්ටැක්ට් කරගන්න බැරි එක විතරයි. මොකද ඒකේ පර්සනල් මම පේජස් බලලා පේජස් ඇනලයිස් කරලා ඔයාලගේ බිස්නස් එකෙන් බිස්නස් එකට ගැලපෙන විදිහට ස්ට්‍රැටජි හදනවා. මොකද ගොඩක් කට්ටිය ඒ සෙෂන් එක මගෙන් ගත්ත ඇඩ්වර්ටයිසිං ඒජන්සි කරන්න කැමති කට්ටිය. එතකොට ඒ කට්ටියට වෙනම එකක් යන්නේ. ඒක විතරයි වෙනසකට තියෙන්නේ. එතකොට මම ඉස්සරහට ප්‍රෝග්‍රෑම් එකකුත් ගේන්නම්. මේක කරනවා වුණත් සාමාන්‍ය සම්පූර්ණයෙන්ම සෙෂන් වල ප්‍රයිස් එක ගෙවන්න නැතුව කොහොමද මේකෙන් බලලා මේකේ අඩුපාඩු ටික හදාගෙන එහෙම නැත්නම් දැනගන්න දෙයක් තියෙනවා නම් කොහොමද ඒකට ගැලපෙන විදිහට ඔයාලට සාධාරණ ගාණක් ගෙවලා මාත් එක්ක පර්සනලි කන්ටැක්ට් කරලා වැඩ ටික කරගෙන යන විදිහට ඉස්සරහට සිස්ටම් එකක් ගේන්න. වෙනදා වගේම ඔයාලගේ නෝමල් වෙනදා තියෙන ප්‍රශ්න කෝල් කරලා අහගන්න පුළුවන්. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. මම මේක කිව්වේ මේ ඇඩ්වර්ටයිසිං සෙෂන් සම්බන්ධයෙන්. මොකද ඇඩ්වර්ටයිසිං එක ගැන ඉන්ඩීප් කතා කරනවා ඒ සෙෂන් වල. ඒ ටිකම තමයි මම මේ වීඩියෝස් වල ඔයාලට කියලා දෙන්නේ. ඉස්සෙල්ලා ගෝවගේ වෙනසකට තියෙන්නේ අර දේ විතරයි. අනිත් එක තමයි ගොඩක් කට්ටිය කෝල්ස් ගන්නවා සමහර වෙලාවට මෙසේජ් වලට රිප්ලයි කරන්න වෙන්නේ නැහැ. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. මොකද වීඩියෝස් බලලා සහ සමහර දේවල් ඇඩ්ස් මැනේජ් ගැන Facebook මොනටයිසේෂන් ගැන YouTube ගැන මේ වගේ ගොඩක් දේවල් වලට කෝල් කරනවා. සමහර කට්ටියට මම උත්තර දෙනවා. සමහර කට්ටියට කෝල් කරලා මොනවා හරි ප්‍රශ්න දිනන එක හදලා දීලා තියෙනවා. ඒකටත් ඉස්සරහට අනිවාර්යයෙන්ම සිස්ටම් එකක් ගෙනා. මොකද ගොඩක් කට්ටියට කතා කරද්දි තේරෙනවා ඒ කට්ටිය දෙයක් හොයලා බලලා නෙමෙයි කරන්නේ කියන උනන්දුවක් නැහැ කියලා තේරෙනවා. ඒකට ඒ කෙනෙක්ට මම ඒ දේ කියලා දුන්නාම මට මිස් වෙනවා හොඳට වැඩ කරන කෙනෙක්ව. එතකොට ඒ හොඳට වැඩ කරන කට්ටියට ඒ දේ මිස් වෙනවා. එතකොට ඒක පොඩි අසාධාරණයක් තියෙනවා. ඒ නිසා ඉස්සරහට ඒකටත් හොඳ ප්‍රෝග්‍රෑම් එකක් ගේන්න කට්ටියට එතකොට පිළිවෙලට වැඩ කරන කට්ටියට මාත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරන්න පුළුවන්. හරි. අපි එහෙනම් අද බලමු කොහොමද ඇඩ්වාන්ස් විදියට සේල් ඇඩ් එකක් ගහගන්නේ මේකම කියලා දෙනවා. ස්ට්‍රක්චර් කරලා කොහොමද හරියටම ටාගට් ඔඩියන්ස් දීලා වැඩේ කරගන්නේ කියලා. මේක ඇත්තටම ඔයාලා ස්මෝල් බිස්නස් එකක් කරන කෙනෙක් වුණත් එහෙම නැත්නම් ඇඩ්වර්ටයිසිං ඒජන්සියක් කරන්න බලාපොරොත්තු වෙන හරි එහෙම නැත්නම් හිතන්න මුකුත්ම අයිඩියා ගන්න නැහැ Facebook එකෙන් කරගන්න කියලා. එතකොට මෙන්න මේ ඇඩ්වර්ටයිසිං හොඳට ඉගෙන ගන්න. මේ කියලා දෙන ස්ට්‍රැටජි ෆලෝ කරලා ඒත් එක්කම තව රිසර්ච් කරන්න. මොකද ඕන තරම් පිටරට වීඩියෝස් තියෙනවා සෑහෙන්න. හිතන්න මම දෙයක් ගැන ABCD කියලා සෙක්ෂන් ටිකක් කියන. එතකොට ABCD වලත් මම ඒ සෙක්ෂන් එක ගැන ඩීප්ලි ඔයාලට එක්ස්ප්ලেইন කරනවා. එතකොට ඒකෙනුත් තේරෙන්නේ නැති කරුණක් තිබ්බොත් අන්නේ කරුණ වෙනම ඔයාලා YouTube එකේ සර්ච් කරලා හොයන්න. මොකද පිටරට ගොඩක් ඩීටේල්ස් එක්ක එක්ස්ප්ලেইন කරලා තියෙන වීඩියෝස් තියෙනවා. එතකොට ඔයාලට මේ ප්‍රශ්නේ එතන හරි ගස්ස ගන්න පුළුවන්. එතකොට ඔයාලට තේරෙනවා මේ විදිහට ඔයාලා එන ප්‍රශ්න පොඩ හදාගත්තොත් ඔයාලට ලොකු දැනුමක් එකතු කරගන්න පුළුවන්. ඒ නිසා මොකුත්ම හිතා ගන්න බැරි කෙනෙක් නම් අඩුම Facebook එකේ මේ වගේ දෙයක් හරි කරන්න. මොකද මට මැසේජ් දාලා තිබ්බා මම අර කලින් වීඩියෝයක් දාලා තිබ්බා ෆලෝවර්ස්ලා ගන්න එක ගැන. ඒ ෆලෝවර්ස්ලා වීඩියෝ එකෙන් පේජස් හදලා විකුණලා එහෙම කරගත්ත කට්ටියත් ඉන්නවා. ඒ නිසා මේ වීඩියෝ එකනොත් ප්‍රයෝජනයක් ගන්න. වීඩියෝ එදික් වෙනවා අනිවාර්යෙන්. මොකද ඇඩ්ස් මැනේජර් එකේ ඇඩ් එකක් සෙටප් කරන එක මුලින් ඉඳන් හරියටම මේකේ මම කියනවා. මොකක් හරි ප්‍රශ්න තිබ්බොත් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. එහෙම නැත්නම් මගේ WhatsApp නම්බර් එක තියෙනවා. කෝල් එකක් හරි මැසේජ් එකක් දාන්න පුළුවන්. එතකොට ඒ ප්‍රශ්න වලට විසඳ ගන්න පුළුවන්. එහෙනම් බලමු කොහොමද හරියටම ඇඩ්ස් මැනේජර් එකට ගිහිල්ලා ඇඩ් එක සෙටප් කරගන්නේ කියලා. අපි එදා හදපු කලින් වීඩියෝ එකේ හදපු පේජ් එකේම අපි ඇඩ් account එක හදුවා. ඒකෙම අපි ඇඩ් එක අද සෙටප් කරලා බලමු. කලින් වීඩියෝ එකේ අපි හදපු පේජ් එකේ තමයි ඉන්නේ. මම එදා කිව්වා කොහොමද අපි ඇඩ් එක රන් කරනවා නම් යන්නේ කියලා. මෙටා බිස්නස් ස්ට්‍රීට් එකට ගියා. එතනින් ඒ අදාළ බිස්නස් පෝර්ට්ෆෝලියෝ එකේ අපේ පේජ් එක තියෙනවා. ඒකට අපේ බිස්නස් සෙටින්ග්ස් වලට එනවා. මේ ටික හදාගන්න කොහොමද කියලා මේ වීඩියෝ එක පළවෙනියට බලන කෙනෙක් නම් මම කලින් වීඩියෝ එකේ දාලා දෙනවා මේ ටික කොහොමද fully setup කරගන්නේ කියලා. මෙතන settings එකට යනවා. හරි ඊට පස්සේ add accounts තියෙනවා. මෙතන add accounts වලට ගිහිල්ලා අපි ඊයේ හදපු add කලින් වීඩියෝ එකේ හදපු add account එක තියෙනවා. open in ads manager දෙනවා.
මේකෙදි මම තව පොඩි දෙයක් ඇඩ් කරන්න. ඇඩ් account එක වැඩි ඔහොම තියලා වැදගත් දේවල් ටිකක් තියෙනවා කියන්නේ අපි ඊටික බලලා ඇඩ් එක ගහන වැඩේට යමු. මොකද මේ ටික ඔයාලා අනිවාර්යෙන් දැනගන්න ඕනේ. මම Facebook එකට ගිහිල්ලා දැන් මෙතන මොකද දැන් මේක ගොඩක් වැදගත් දෙන්නේ තමන්ගේ pages වලටත් මේක වැදගත් වෙනවා. මොකද ඔයාලා ගොඩක් ඔයාලගේ pages manage කරන්න හිතන්න ඔයාලා මොකක් හරි business එකක් කරන කෙනෙක් නම් ඔයාලගේ pages manage කරන්න ඔයාලා එළියට දෙනවා page එක. ඒ කියන්නේ එළිය කෙනෙක්ට agency එකට දෙනවා. එතකොට එහෙම කෙනෙක්ටත් මම දැන් මේ කියන එක වැදගත්. එහෙම නැත්නම් ඔයාලා ඇඩ්වර්ටයිසිං ඒජන්සි එකක් විදිහට වෙන කෙනෙක්. ඒ කියන්නේ අලුත් කම්පැනි එක වැඩක් එහෙම නැත්නම් වෙන ඕනම කියන්නේ පර්සනල් බ්‍රෑන්ඩින් එකක වැඩක් හරි ගද්දී මෙන්න මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න. මොකද එහෙම නැත්නම් ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. දැන් මෙතන ඔයාලා දන්නවා settings වලට ගිහිල්ලා මෙතන page setup වලට ගිහිල්ලා page access එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් page එකේ ඉන්න ඇඩ්මින්ලා කවුද කියලා. හරිද? එතකොට දැන් මම මේ page එක sample එක අපි දා හද page එක sample එක විදිහට පෙන්නනවා. ඔයාලා දන්නවා මෙතනින් තමයි Facebook page එකට full access දෙන්නේ කියලා. හරිද? ඒත් එක්කම ඔයාලට පේන්නේ නැති මෙන්න මේ පල්ලෙහාම business portfolio කියලා එකක් හැදිලා තියෙනවා. මේක හැදිලා තියෙන්නේ අපි ඊයේ මේකට business portfolio එකක් හැදුවා. ඒ නිසා. එතකොට සමහර pages වල මෙන්න මේ business portfolio එක නැහැ. එතකොට ඒක නැත්තේ එයා ඊයේ කියලා අපි කලින් වීඩියෝ කියලා විදිහට business portfolio එකක් හැදිලා නැති හින්දා. ඔයාලා දැනගන්න ඕන දේ තමයි හිතන්න ඔයා කාට හරි වෙන පිට ඒජන්සි එකට හරි කාට හරි දීලා ඔයාලගේ page එක manage කරගත්තා. ඊට පස්සේ ඔයාලා ආපහු ඔයාලගේ page එක ඔයාම manage කරන්න ගත්තා. එහෙම නැත්නම් ඔයා දවසින් දවස ටිකක් check කරද්දි ඔයා බලන්න people list Facebook access එකේ මෙතන කවුද ඉන්නේ කියලා. ඒක අනිවාර්යෙන් check කරන්න. ඔයාලා දන්න කට්ටිය දින්නේ එහෙම නැත්නම් දන්නේ නැති කෙනෙක් add වෙලාද මොනවද වෙලා තියෙන්නේ කියලා එතන බලන්න. ඒත් එක්කම business portfolio access තියෙනවනේ. එතකොට business portfolio එක ඔයා නම් හැදුවේ ප්‍රශ්නයක් නැහැ. හිතන්න ඔයාලා දවසක මෙතන check කරද්දී ඔයා business portfolio එකක් හදලා නැහැ. ඒ කියන්නේ මීට කලින් ඔයා business portfolio එකක් හදලා නැහැ. හැබැයි මගේ අර කලින් වීඩියෝ එක බලලා ඔයා business portfolio එකක් හදන්න යද්දී මෙතන already business portfolio එකක් හැදිලා තියෙනවා. මෙතනට ආවිලා check කරන්න. හදන්න කලින් මෙතනට ආවිලා check කරන්න already හැදිලා තියෙනවද කියලා. එතකොට හිතන්න ඔයා මෙතනට ගිහිල්ලා මම මෙතන අලුත් tab එක open කරන්න. හිතන්න ඔයාලා මෙතනට ගිහිල්ලා Meta Business Suite එකට යනවා. දැන් කලින් වීඩියෝ එක බලලා ඔයාලා මේ වැඩේ හදාගන්න තමයි හදන්නේ. ඊට පස්සේ මේක එව්වට පස්සේ මම කිව්වා your account section එකේ තියෙන්නේ business portfolio වලට add වෙච්ච නැති pages. හරිද? ඊට පස්සේ ඔයා මෙන්න මේක ඔබ්බුවට පස්සේ ඔයාගේ page එක මේ සිනම් page එක මෙන්න මෙතන පෙන්නනවා කියන්නකො. මෙන්න මෙතන පෙන්නනවා. your account section එකේ සිනම් page එක පෙන්නනවා. හරිද? ඊට පස්සේ දැන් ඔයාට එතකොට ඔයා දන්නවා මේකට business portfolio එකක් හැදිලා නැහැ. හැදිලා නැහැ කියලා නෝ හිතන්නේ. මම එහෙමනේ කිව්වේ. හැදිලා නැහැ කියලා දන්නවා. ඊට පස්සේ ඔයාලට දැන් business portfolio එකක් හදන්න තමයි යන්නේ. හරිද? business portfolio එක හදන්න කලින් ඔයා අනිවාර්යෙන් බලන්න මෙතනට ගිහිල්ලා Facebook setting වල page setup වලට ගිහිල්ලා මෙන්න මෙතන business portfolio section එකේ portfolio එකක් තියනවාද කියලා. එහෙම නැත්තම් ප්‍රශ්නයක් නැහැ. අර මම ඒකේ විදිහට හදන්න පුළුවන්. හිතන්න මෙතන business portfolio එකේ මෙතන තියනවා කියන්නේ. business portfolio එකක් හැදිලා. හැබැයි ඔයාගේ පෙන්වන්නේ your account section එකේ තමයි page එක පෙන්වන්නේ. හැබැයි already business portfolio එකක් හැදිලා. එහෙමනම් ඒකට හේතුව තමයි ඔයා නෙමෙයි business portfolio එක හදලා තියෙන්නේ. හිතන්නවා page එක manage කරන්න දුන්න කෙනා හරි එහෙම නැත්නම් ඒ page එකේ ඉන්න වෙන admin කෙනෙක් හරි business portfolio එකක් හදාගෙන. නිකන් හැදිලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හිතලා හදාගන්නත් පුළුවන්. එතකොට page එකේ access already full control එක යාට ගිහිල්ලා ඉවරයි. හැබැයි ඔයා ඒක දන්නෙත් නැහැ. එතකොට ඒ නිසා මෙන්න මේ දේ අනිවාර්යෙන් check කරගන්න. ඔයා පළවෙනියට බලන්න ඕනේ මෙතනට ගිහිල්ලා ඔයාගේ page එක මෙතන your account section එකේ page එක තියෙනවද කියලා බලන්න. page එක තියෙනවා නම් එතක කියන්නේ ඔයා දන්නවා business portfolio එකක් හැදිලා නැහැ. මේක check කරන්න ඕනේ business portfolio එකක් හදපු නැති කෙනෙක්. business portfolio එකක් ඔයා හැදුවා නම් මේක check කරන්න දෙයක් නැහැ. මෙතන තියෙනවනේ business portfolio එකේ මෙතන ඒක පෙන්නනවා. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. business portfolio එකක් හදපු නැති කෙනෙක් page එකකට බලන්න හරි. your account section එකේ page එක තියෙනවා. හැබැයි මෙතනින් ගිහිල්ලා බලද්දි business portfolio එකක් පෙන්නනවා. ඒ කියන්නේ කවුරු හරි business portfolio එකක් හදලා එහෙම නැත්නම් එයා ඒ කෙනෙක් නොදැනුවත්ව හැදිලා. එතකොට ඔයාලට ඒක දැනගන්න ඕනේ කවුද මේ වැඩේ කරේ කියලා. ඒ නිසා ඒක හොයාගන්න විදිය මම කියනවා ඔයා යන්න page setup එකට ගිහිල්ලා
මෙතනින් යන්න page management history කියන එකට. page management history කියලා ගියාට පස්සේ මේ තියෙන්නේ claim ownership of the page. එතකොට දැන් මේක ඔයාලට හොයන්න බෑ මොකද මේක මේ මම එදා හදලා එදාම business portfolio හැදුවේ. මම වෙන page එකකට දාලා පෙන්නන්නම් කොහොමද මේක හොයාගන්න කියලා. හරි මෙතන දැන් මම මගේ රවික්ස් account එකේ රවික්ස් page එකේ තමයි ඉන්නේ. මෙතන මම ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන claim ownership of the page. ඒක රවික්ස් YT කියලා කෙනෙක් තමයි හදලා තියෙන්නේ. එතකොට ඔයාලට තේරෙනවා දැන් මම අතනින් පෙන්නුවා හැබැයි ඔයාලට දැන් තව ප්‍රශ්නයක් තියෙනවා. මොකද මෙතන මෙටා බිස්නස් සුයිට් එකට ගියාම රවික්ස් එකේ රවික්ස් page එක තියෙනවා. රවික්ස් එකේ රවික්ස් page එක තියෙනවා. ඒක තියෙන්න හේතුව තමයි මම හැදුවේ මගේ අනිත් account එකේ. මමම තමයි මගේ අනිත් account එකෙන් ඒක හැදුවේ. ඊට පස්සේ මම තමයි ඒකෙන් මේකට access දාගත්තේ. මොකද මම දාගත්තේ page access නෙමෙයි මම portfolio එක සම්පූර්ණ portfolio එක WhatsApp එක Instagram එක මේ ඔක්කොම access තමයි දාගත්තේ. එතකොට ඔයාලට පේනවා portfolio එකම මට මගේ dashboard එකට ඇවිල්ලා තියෙනවා. හිතන්න මම රවික්ස් YT කියන මගේ අනිත් account profile එක මගේ අනිත් profile එකෙන් business portfolio එක හදලා මම හැබැයි මේ page එකේ access මේතනින් විතරක් දාගන්නවා. මෙතන page setup වල page access එකෙන් විතරක් දාගන්නවා. page access එකෙන් විතරක් දාගත්තා නම් වෙන ප්‍රශ්නේ තමයි මට business portfolio එක එන්නේ නැහැ. එහෙනම් මගේ page එක පෙන්වන්නේ මෙන්න මෙතන. your account වල මෙතන තමයි පෙන්වන්නේ. දැන් මෙතන වලට පෙන්වන මෙතන මේ page එක නැහැ. මෙතන තමයි එහෙනම් මේ page එක පෙන්වන්න ඕනේ. මොකද මම portfolio එකක් තිබ්බට මම portfolio access දාගෙන නැහැ. page access විතරයි දාගෙන තියෙන්නේ. එතකොට දැන් ඔයාලට තේරෙනවා මේක කොහොමද හොයාගන්නේ කියලා. page එකකට portfolio එකක් තියෙනවා නම් portfolio එක හැදුවේ කවුද? ඒ ටික ඔයාලට මෙන්න මෙතනින් හොයාගන්න පුළුවන්. මෙතනට ගිහිල්ලා page setup ගියා, page management history ගියා, claim ownership of the page. රවික්ස් YT කියන කෙනා තමයි business portfolio එක හදලා තියෙන්නේ. එතනින් හොයාගන්න පුළුවන් මොකද මේක ගොඩක් වටින්නේ. හිතන්න ඔයා ඇඩ්වර්ටයිසිං ඒජන්සියක් පටන් ගන්න. හරි මොකක් හරි එහෙම අයිඩියා එකකින් තියෙන. එතකොට ඔයාලට කම්පැනි වලින් කතා කරනවා එහෙම නැත්නම් පර්සනල් බ්‍රෑන්ඩ් වලින් කතා කරනවා මගේ page එක manage කරලා දෙන්න කියලා. ඔයාලා ඒ page ගද්දි අනිවාර්යෙන් බලන්න business portfolio එක ඒ කෙනාට තියෙන. මොකද ඒ කට්ටිය ගොඩක් එක්කෝ දෙතුන් දෙනෙක්ට හතර පහ දෙනෙක් ගාවට ගිහිල්ලා තමයි ඔයා ළඟට සර්විස් එක ගන්න දෙන්නේ. එතකොට මේ page වල history සෑහෙන්න අවුල්. මොකද ගොඩක් කට්ටිය මැනේජ් කරලා තියෙන්න පුළුවන්, ඇක්සස් ඉන්න පුළුවන්. අන්න ඒ ගැටලු ටික निराකරණය කරගෙන තමයි ඒ වැඩ ගන්න ඕනේ. මොකද එහෙම නැත්තම් ඒක ප්‍රශ්නයක්. දැන් මේක තමන්ගේ බිස්නස් එක කරන කෙනෙක් නම් මේක බලන්න ඕනේ. හරි. දැන් ඔයා කට්ටියකට මැනේජ් කරන්න දුන්නා. එතකොට ඒක මොනවද වෙන්නේ? ඒ කට්ටිය page එක මේවා කරලා තව කට්ටියට ඇක්සස් දීලාද ඒව බලා ගන්න තමයි මම දැන් කියලා දුන්න එක වැදගත් වෙන්නේ. ඒජන්සියක් කරන කෙනෙක්ට ඒ පැත්තෙන් බලද්දි වැදගත් වෙන්නේ ඔයාට එන බ්‍රෑන්ඩ් එකේ page එකේ ප්‍රශ්න තියෙනවද කියලා චෙක් කරගෙන ඒක විසඳගෙන තමයි වැඩේට යන්න ඕනේ. එතකොට ප්‍රශ්නයක් තියෙනවා නම් මෙන්න මේ විදිහේ දෙයක් වෙලා තියෙනවා කියලා ඔයාලට යාළුවා දැනුවත් කරලා මේ වැඩේ ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා ඒක එහෙම නොදැනුවත්ව මේ කිසි දෙයක් බලන්න නැතුව ගන්නවා. එතකොට පෝර්ට්ෆෝලියෝ ඇක්සස් එක වෙන කෙනෙක් ඉන්නේ. හැබැයි ඒ කම්පැනි ඔයාට වැඩේ දෙන කෙනා තියෙන වැඩේ දෙන කෙනාට තියෙන page access එළියෙන් විතරයි. යාට පෝර්ට්ෆෝලියෝ access උත් නැහැ. එතකොට යම්කිසි දවසක පෝර්ට්ෆෝලියෝ ඇක්සස් තියෙන කෙනා මේ page එක delete කරොත් disable කරොත් මොනවා හරි අනවශ්‍ය දෙයක් දැම්මොත් ප්‍රශ්නේ වැටෙන්නේ ඔයාටනේ. ප්‍රශ්නේ වැටෙන්නේ ඔයාට. එතකොට ඔයා කරපු විදිහට තමයි ඒක යන්නේ. ඒ නිසා මොකද ඒ කට්ටියට පස්සේ කියලා තේරුමක් නැහැ. වැඩ කරන නිසා කියන්නේ පස්සේ කියලා තේරුමක් නැහැ. ඒ නිසා වැඩ ගද්දිම මේ දේවල් විසඳගෙන ඒ වැඩ ටික පිළිවෙලට කරගන්න. ඒ නිසා බලන්න අනිවාර්යෙන් ඕනර්ෂිප් එක කාටද තියෙන්නේ කියලා. එතකොට ඕනර්ෂිප් එක කියන්නේ බිස්නස් පෝර්ට්ෆෝලියෝ එක හදපු කෙනා. ඒක අනිවාර්යෙන් චෙක් කරගන්න. අනිත් දේ තමයි page setup වලට ගිහිල්ලා page recommendation ගිහිල්ලා බලන්න page එක recommendation ද එහෙම නැත්නම් ප්‍රශ්නයක් එනවා හිතන්න page එකේ ඔයා මේක බලන්නේ නැහැ. හැබැයි ටික දවසක් ගිහිල්ලා ඒ අයිති කෙනා කියනවා ඒ කම්පැනි එකකට පර්සනල් බ්‍රෑන්ඩින් හරි අපිට වැඩේ දුන්න කෙනා කියනවා page එකේ recommendation suspend ලා කියලා. එතකොට තමයි අපි බලන්නේ page එකේ recommendation suspend ලා. එතකොට අපි දන්නේ නැහැ අපි ගද්දිත් මේක තිබ්බද එහෙම නැත්නම් අපේ අතින් දුනේ කියලා. එතකොට ඔයාලට යත් එක්ක මේක කතා බහ කරලා විසඳ ගන්න බෑ. ඔයාගේ පැත්තට ප්‍රශ්න එන්නේ. ඒ නිසා මේක අනිවාර්යෙන් චෙක් කරගන්න.
ඒත් එක්කම තමයි පේජ් එකේ ස්ටේටස් එකත් අනිවාර්යෙන් බලන්න. දැන් මේක ඇඩ්වර්ටයිසිං ඒජන්සියක් විදිහට ඔයා බලන කෙනෙක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ පේජ් එක වෙන කෙනෙක්ට දෙනවා වුණත් හිතන්න ඔයා පේජ් එක දෙද්දි පේජ් එක රෙකමෙන්ඩේෂන් ඕන්. පේජ් එක රෙකමෙන්ඩ් බෑ. ඒක ඔයා බලන්න නැතුව දුන්නොත් ඔයාට එයාට එයත් එක තර්ක කරන්න බැහැ. එයාගෙන් අහන්න බෑ පේජ් එක රෙකමෙන්ඩේෂන් සස්පෙන්ඩ් වුණා සස්පෙන්ඩ් වෙලා තිබ්බත් ඔයාට ඒක අහන්න බෑ. මොකද ඔයා දන්නේ නැහැ පේජ් එක දෙද්දි රෙකමෙන්ඩේෂන් ඔන් වෙලා තිබ්බේ සස්පෙන්ඩ් වෙලා තිබ්බේ කියලා. නිසා මේ දේවල් දෙපාර්ශවයෙන්ම බලන්න. පේජ් එකේ රෙකමෙන්ඩේෂන් එක පේජ් එකේ ස්ටේටස් එකට ගිහිල්ලා මෙතන බලන්න පේජ් has no issue තියනවාද කියලා. මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. account එකේ restriction තියෙනවා නම් මෙතනින් ඔයාලට ඒක බලා ගන්නත් පුළුවන්. මෙතන your account looks good. එතන ප්‍රශ්නයක් නැගලා තියෙනවා. එහෙම නැත්නම් account එකේ restriction තියෙනවා නම් මෙතන restriction එක පෙන්වනවා. account has some restriction කියලා පෙන්වනවා. ඒක ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලගේ පර්සනල් ප්‍රොෆයිල් එක account එක කියන්නේ පර්සනල් ප්‍රොෆයිල් එක කොච්චර දවසකටද Facebook එකෙන් restrict කරලා තියෙන්නේ කියලා. හරි. මෙන්න මේ දේවල් ටික සැලකිලිමත් වෙන්න ඕන ගොඩක්ම page එකක් manage කරන්න ගන්නවා වුණත් තමන්ගේ page එකක් වෙන කෙනෙක්ට manage කරන්න දෙනවා වුණත් මේ දේවල් බලන්න මේ දේවල් ගැන ගොඩක්ම සැලකිලිමත් වෙන්න. මොකද එහෙම නැත්නම් ප්‍රශ්න එනවා වැඩි. නිසා ප්‍රශ්න නැතුව ලස්සන්ට වැඩ කරගන්න පුළුවන් දෙපාර්ශ්වයටම මේ ටික ගැන සැලකිලිමත් වෙලා පේජ් එක ගන්නවා හෝ වෙන කෙනෙක්ට බාර දෙන්න වුණත් ඒ දේවල් සැලකිලිමත් වෙලා කරන්න. හරි. අපි දැන් යන් ඇඩ් එක ගහන වැඩේට මම මෙතන ඇඩ්ස් මැනේජර් එකට යනවා. ඇඩ්ස් මැනේජර් එකට ගිහිල්ලා දැන් ඔයාලා මතක තියෙන්න ඕනේ ඇඩ්ස් මැනේජර් එකට මම ආපු පාත් එක මම ලස්සනට කියලා දුන්නා. ඒ පාත් එකෙන් එන්න. එහෙම නැතුව නිකන් මෙතන මේ ඇඩ්ස් මැනේජර් කියලා ගහලා එහෙම එන්න එපා. මෙතනින් හරියට එන්න. මොකද කොච්චර කිව්වත් මෙහෙම තමයි ගොඩක් කට්ටිය ඉන්නේ. එහෙම යන්න එපා. ඔයාලට පැටලෙනවා. දෙහෙම පැටලෙන්නේ නැති කෙනෙක් නම් ප්‍රශ්නයක් නැහැ. මෙතනට ආවා. මෙතනින් මේක ඔබලා මෙතනින් ස්විච් වෙන්න පුළුවන්. මෙතන සිනම් එකට ගියා වන් ඇඩ් account ගියාම මට මෙතනින් ස්විච් වෙන්නත් පුළුවන්. හැබැයි එහෙම පැටලෙන කෙනෙක් නම් මෙහෙම වෙන්න එපා. මෙතන ගියා මෙතන දිනනවා මෙතනින් open in ads manager දුන්නා. මේ විදිහට එතකොට ලස්සනට මේක open වෙනවා. හරිද? ඊට පස්සේ මම ඔයාලට කිව්වා ඇඩ් එකක් ප්ලේස් කරන්න කලින් මෙතන මේ ටික හදාගන්න කියලා. ඒ setup කරන part එක කලින් වීඩියෝ එකේ තියෙනවා. ඒක බලපු නැති කෙනෙක් නම් බලන්න. හරි. මම මෙතන create කියන එක දෙනවා. create කියන එක දීලා මම මෙන්න මේක එන හේතුවත් කිව්වා. මොකද මේකේ එන්නේ මම මේකේ details verify කරලා නැහැ. details verify කරගන්න එක මම කලින් වීඩියෝ එකේ දාලා තියෙනවා. මෙතන normal default තියෙන settings ටිකම තියලා sale කියන එකට යනවා. මේක ඇත්තටම awareness engagement මෙන්න මේවා මම explain කරන්නම් ඉස්සරහා videos වල. අද බලමු sale ad එක කොහොමද ගහගන්නේ කියලා. මම පොඩි දෙයක් මෙතනදී explain කරන්නම්. මොකද පළවෙනියටම sale ad යන්න එපා. මම ඒකට වීඩියෝ ගෙනල්ලා තියෙනවා. ඒවා බලන්න කොහොමද step by step sale ad එකට එන්නේ කියලා. මොකද හිතන්න ඔයාලා brand එකක්. මොකක් හරි brand එකක්. එතකොට ඔයාලා පටන් ගත්ත ගමන් sale ad යන්න හදන එක හරියන්නේ නැහැ. ඔයාලා කරන්න ඕන පළවෙනියටම followers ලා ටිකක් ගන්න. followers ලා ටික හදාගෙන ඒ ටික දැන් ගොඩක් කට්ටිය දන්නවා. මගේ channel එකේ ඉන්න කට්ටිය ඒ ටික කරගන්න ඕන විදිය සහ ඒක කරගන්න ඇයි කියන හේතුව දන්නවා. ඒ නිසා followers ලා ටික හදාගෙන ඒ ටික කරගත්තට පස්සේ ඊට පස්සේ sale ad යන්න පුළුවන්. sale ad යද්දිත් ඔයාලා දැකලා තියෙනවා සමහර brands වල ad අපි wall එකේ යද්දි හැමතිස්සෙම එනවා. හැමතිස්සෙම wall එකේ කවදා කොයි වෙලේ ගියත් එක ad එකක් හරි suggest වෙනවා. එතකොට අපේ ඔළුවට ඒ ad එක අපි දන්නවා. මේ ඒ කියන්නේ අපි theme එක දැක්කහම දන්නවා මෙන්න මේ company දා මේ ad එක දාන්න කියලා. අපිට වැඩක් නැති වෙන්න පුළුවන්. හැබැයි අපිට ඔළුවට ඒක නෝට් වෙනවා. අපිට ඔළුවට නෝට් වෙනවා මේක තමයි මේක. අපිට සමහරවිට නමත් මතක. කලර්ස් වලින්, අකුරු වලින්, ටෙක්ස්ට් ෆොන්ට් වලින් මේ වගේ අපිට සමහරවිට නම හිටන් මතක හිටිනවා. ඒ නිසා awareness කියන ad එකෙන් අපි ඒක තමයි කරන්නේ. ඒ නිසා සාමාන්‍යයෙන් sale ad යද්දි sale ad විතරක් යන්නේ අපි මුලින්ම awareness ad ටිකක් යවනවා. ඒ කියන්නේ awareness ad වලින් අඩුවට ඩොලර් පොඩි ගානකින් ලොකු රීච් එකක් ගන්න පුළුවන්. ඔයාලා දැකලා ඇති ගොඩක් කට්ටිය රීච් ලක්ෂයට මෙච්චරයි කියලා දාන්නේ. සෑහෙන කට්ටිය දානවනේ ඇඩ්වර්ටයිසින් කම්පැනි දානවා. එහෙම නැත්නම් ගොඩක් කට්ටිය වීඩියෝස් ඉරන් දානවා මෙච්චරයි කියලා. හැබැයි එයාලා මේ කරන්නේ awareness campaign එකක් නැතුව sale campaign එකක්වත් නැතුව හරියට audience එකක් හදලා දෙන එකක් නෙමෙයි. නිසා ඔයාලගේ වැඩේ ඔයාලම කරගන්න. එහෙම නැත්නම් මේක ඉගෙන ගන්න දැනගෙන ඉන්න එකත් වෙන කෙනෙක්ට වැඩක් දෙනවා වුණත් ඔයාලා දන්නවා දැන් settings බලන්න මෙයාලා කරලා තියෙන්නේ මොකක්ද කියලා. මෙයාලා මේ awareness campaign එකක් රන් කරලා අපිට result වෙනවා නැත්නම් හරි දෙයක් කරලාද කියලා. එතකොට ඔයාලා එයාලත් එක්ක කතා කරලා ඔයාලට පැහැදිලි කරලා දෙන්න පුළුවන් මෙන්න මෙතන ඔයාලා අපිට බොරුවක් කරලා තියෙනවා. හරිද? ඒ නිසා
awareness එකෙන් කරන්නේ එහෙම. හැම තැනම අඩු ගානකට යවන්න පුළුවන්. ඔයාලම හිතන්න අපි awareness campaign එකක් run කරනවා කියලා. එතකොට අපේ ad එක හැම තැනම යනවා. හැම තැනම යනවා. හැබැයි ඒකෙන් අපි sale එක බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මිනිස්සු වැඩි ගානකට අපේ ad එක පෙන්නනවා. අපේ ad එක පෙන්නන්න මිනිස් අර මම කියපු විදිහට අපේ ඔළුවට වදිනවා වගේ මේ මිනිස්සුන්ගේ ඔළුවට ad එක වදිනවා. ඊට පස්සේ ඒ අතර අපි sale ad එක උතරන් කරනවා කියන්නේ sale ad එක යනවා. එතකොට sale ad එකේ තියෙනවා මොකද sale ad එක අපි ගහන්නේ target audience එකට සහ ඒ කියන්නේ overall ගහනේවත් තියෙනවා. මම ad එක අපි ගහද්දි කතා කරමු overall ගහනවා target audience ගහනවා. එතකොට හිතන්න අපි දැන් hair oil ad එක කියලා hair oil ad එකේ කොණ්ඩේ යන කෙනෙක් එහෙම නැත්නම් කොණ්ඩේ ගැන සර්ච් කරපු hair oil ගැන සර්ච් කරපු කෙනෙක්ට සජෙස්ට් වෙන්න ගහනවා. එතකොට ඒ කෙනෙක්ට සජෙස්ට් වෙද්දී හිතන්න අපේ ad එක කලින් එයාලට අර awareness campaign එකේ හින්දා අපේ ad 10ක් 12ක් හැමදාම එයාට පෙන්ලා මාසයක් වගේ එක දිගට එයා හැමදාම දකිනවා. ඒක දැකලා sale ad එකේ දෙනවා අපි බටන් එකක් දාන buy now හරි contact us හරි කියලා දාලා එතනින් message එකක් එන විදිහට අපි ad එක setup කරනවා. එතකොට එයා ඒකට message එකක් දාන්න තියෙන සම්භාවිතය වැඩි. මොකද එක ad එකක් දැකලා එතනින් මේ වෙනකොට මොකද අපිට sale ad එකට ලොකු ගාණක් spend වෙනවා. එතකොට sale ad එකක් ගොඩාක් රීච් කරන්න අමාරුයි. ඒ නිසා රීච් එක හදාගන්න අපි awareness ad එක run කරන ගමන් මේක page එකේ රීච් එක හදන්න නෙමෙයි අපිට ඕනේ වැඩියෙන් අපේ ad එක අපේ brand එක පෙන්වන්න. ඒකට තමයි awareness ad එක අපි පාවිච්චි කරන්නේ. දැන් ඔයාලට තේරෙනවා මම ඒ කිව්වේ ඇයි sale ad එකත් එක්ක awareness ad එක යන එක හොඳයි කියන්නේ හේතුව මොකක්ද කියලා දැන් ඔයාලට තේරෙනවා. ඒ නිසා පොඩ්ඩක් හිතලා බලන්න හැමතිස්සෙම ප්‍රැක්ටිකල් හිතන්න. අපි දැකලා අපි දෙයක් buy කරන්නේ ඇයි? අපි එතන මාකටිං එකට අහු වෙන්නේ. අන්න ඒක යූස් කරන්න ඔයාලගේ බ්‍රෑන්ඩ් වලට සහ කම්පිටිටර්ස්ලව හැමතිස්සෙම ෆලෝ කරන්න. කම්පිටිටර්ස්ලව ෆලෝ කරන්න මම කම්පිටිටර්ස්ලව ෆලෝ කරද්දිත් කියනවා ඔයාලගේ ලෙවල් එකේ කම්පිටිටර්ස්ලව ෆලෝ කරන්න. ඒ කියන්නේ ඔයාලගේ ලෙවල් එකේ ඉස්ටැබ්ලිෂ් වෙච්ච ඒවා. නැතුව ඔයාලගේ ලෙවල් එක ගැන හිතනවා ස්ටාර්ට්අප් එකක් කියලා. ඒක ස්ටාර්ට්අප් එකේ ඔයා වගේම ස්ටාර්ට්අප් එකක් නෙමෙයි. ස්ටාර්ට්අප් එකක් ගිහිල්ලා ඉස්ටැබ්ලිෂ් වෙලා ඉන්නේ. ඒකට ප්‍රයිස් රේන්ජ් බලපානවා මෙන්න මේ වගේ ගොඩක් දේවල් බලපානවා. මම කලින් වීඩියෝ එකේ කිව්වා 1000 2000 ප්‍රොඩක්ට් කරන කෙනෙක් 25000 ලක්ෂ කෙනෙක් කරන ඒවා කරන්න යන්න එපා. ඒක ප්‍රැක්ටිකල් නැහැ. ඉස්සරහකදී කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. මොකද මුලින් grow වෙන්න අමාරුයි. ඒ නිසා establish ඔයාලගේ range product range එක කියන establish වෙච්ච business එකක් follow කරන්න. එතකොට මේ strategies ගොඩක් වෙලාවට වැඩ කරනවා. එතකොට ඔයාලා ටෙස්ටිං පීරියඩ් එකක් යන්න ඕනේ නැහැ. එයාලා ටෙස්ට් කරලා ෆයිනල් අවුට්පුට් එක දාලා තියෙන්නේ. ඒ නිසා හැමතිස්සෙම කම්පිටිටර්ස්ලා ෆලෝ කරලා එයාලගේම කරන්න යන්න එපා. ඔයාට ස්පෙસિෆික් ස්ට්‍රැටජි එකක් හදාගන්න. එතකොට ඒක ගොඩක් කල් ඔයාලට රන් වෙනවා සහ වැඩ කරනවා. ඊට පස්සේ බ්‍රෑන්ඩ් එක බිල්ඩ් අප් වුණාට පස්සේ ස්ට්‍රැටජි අරම කිසිම දෙයක් ගොඩක් දුරට ඕන වෙන්නේ නැහැ. හොඳ ප්‍රොඩක්ට් ගන්න. මොකද හැමතිස්සෙම හොඳ ප්‍රොඩක්ට් එකක් එළියට දැම්මොත් ඒව ඕන වෙන්නේ නැහැ. වැඩක් නැති ප්‍රොඩක්ට් එකක් දැම්මොත් තමයි හැමදාම ස්ට්‍රැටජි ෆලෝ කර උඩට දාන්න වෙන්නේ. හරි. මෙතන අපි දැන් සේල් ඇඩ් එකකට යන සේල් ඇඩ් වල සේල්ස් ඇඩ් එක කියන එක මෙතන සිලෙක්ට් කරලා කන්ටිනියු දෙනවා. හරි. මෙතනින් ඔයාලා නමක් දාගන්නවා. නමක් දාගද්දි ඔයාලට කරන්න තියෙන්නේ මෙතන මම සාමාන්‍යයෙන් දාගන්නේ කැම්පේන් එක මම මොකටද කරන්න හිතන්න මම ක්ලෝතින් බ්‍රෑන්ඩ් එකක් නම් ටී-ෂර්ට් නම් කරනවා. මම ටී-ෂර්ට් කියලා දාගන්නවා. ටී-ෂර්ට් කියලා දාලා මම අනිවාර්යයෙන්ම ඩේට් එක දාගන්නවා. මොකද ඩේට් එක දාන්නේ මේ ගොඩක් අඩේ ගොඩ කරන්න ඩේට් එක දාන්නේ අපි 10ක් 12ක් රන් කරනවා නම් අපි දන්නවා මේ ඇඩ් එක මම මෙදා රන් කරේ. එතකොට සතියකින් බලද්දී මේ ඇඩ් එකේ පර්ෆෝමන්ස් මදි නම් මේ ඇඩ් එක රන් කරපු දවස් අපිට බලපු ගමන් හොයන්න පුළුවන්. එතකොට ඔයාලට පුළුවන් හරි මේ ඇඩ් එක බලමු දැන් සතියක් තිස්සේ යනවා පර්ෆෝමන්ස් කොහොමද කියලා. එහෙම නැත්නම් ඔයාලා හැමදාම බලද්දී ඇඩ් එක දිනනවා. ඔයාලට බලන්න හිතෙන්නෙත් නැහැ. එක දිගට එක නමකින් විතරයි තියෙන්නේ හිතාගන්න බෑ. මේ ඇඩ් එක කවදද රන් කරේ අපි එතකොට මේ ඇඩ් එක අද බලන්න ඕනද මේකේ පර්ෆෝමන්ස් හොඳ නැත්නම් ඇඩ් එක ඕෆ් කරන්න ඕනද ඔන් කරන්න ඕනද මොකද හොයාගන්න බෑ ස්ටාර්ට්අප් ඩේට් එක ස්ටාර්ට් කරපු ඩේට් එක ඔයාලා දාලා නැති හින්දා ඒ නිසා අනිවාර්යෙන් ඩේට් එක කැමති කට්ටිය දාන්න නැත්නම් වෙන කට්ටියගේ වෙන ස්ට්‍රැටජි ඇති ඒවා ෆලෝ කරන්න ඒක ප්‍රශ්නයක් නැහැ මෙතන මම ඩේට් එක දාගන්නම් ඩේට් එක දාගෙන ඊට පස්සේ මෙතන ඇඩ්වාන්ටේජ් ප්ලස් කැටලොග් ඇඩ්ස් ඔන් වෙලා තිබ්බොත් ඕෆ් කරන්න මොකද මේක ඩිසේබල් ලා තියෙන මේකට සයිට් එක ලින්ක් කරලා නැති හින්දා ඒක ලින්ක් කරලා පස්සේ සාමාන්‍යයෙන් මේක මෙතන පෙන්නනවා. ඒක ඔන්ලා තිබ්බොත් ඕෆ් කරන්න. ඊට පස්සේ බජට් වල මෙතන ඩේලි බජට් එක තියන්න අනිවාර්යෙන්. මේ අනිත් තව දෙයක් තමයි මම පර්සනලි එක්ස්පීරියන්ස් එක තමයි ෂෙයා කරන්නේ මේක තව කට්ටියට තව විදිහකට කරන්න පුළුවන්. ඒ නිසා වෙන කෙනෙක් මේක වෙන දෙයක් මං කියන එක අනිත් පැත්තට කියන්න පුළුවන්. ඒ නිසා
තමන් හැම පැත්තෙම ඉගෙනගෙන තමන්ට ස්ට්‍රැටජි එකක් හදාගන්න මොකක්ද වැඩ කරන්න කියලා තමන් ටෙස්ට් කරලා බලන්න. ඒ නිසා මෙතන මම ඩේලි බජට් එක තමයි සාමාන්‍යයෙන් දාන්නේ. මම ඩේලි බජට් එක 600න් දානවා 900න් දානවා මිනිමම්. ඊට වඩා යන්න පුළුවන්. සාමාන්‍යයෙන් අද අපි 900න් දාමු. මොකද ස්ට්‍රක්චරල් ඇඩ් එකක් රන් කරන්න 900න්වත් යන්න ඕනේ. එහෙම නැත්නම් 1000 දැම්මත් ප්‍රශ්නයක් නෑ. අපි 1000 දාමුකෝ. මෙතන බජට් එක 1000 දානවා. දැන් තව කෙනෙක්ට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. සමහර කට්ටියට බජට් එක මෙතන දාන්න පුළුවන්. නැත්තම් බජට් එක මෙතන දාන්න පුළුවන්. එහෙම දෙයක් තියෙනවනේ. මොකද දැන් මේ ඇඩ්වාන්ටේජ් ප්ලස් ඒවල් එන්න කලින් අපිට එනවා සිලෙක්ට් කරන්න මැනුවල් ද රෙකමෙන්ඩේෂන් ද යන්න කියලා. ඒ කියන්නේ සේල් ඇඩ් ක්ලික් කරාට පස්සේ නෙක්ස්ට් දුන්නාට පස්සේ එනවා අපිට මෙතන මේකක් එනවා රෙකමෙන්ඩේෂන් සෙටින්ග්ස් දයන්නේ මැනුවල් සෙටින්ග්ස් දයන්නේ කියලා. එතකොට දැන් ඒක නැති නිසා තමයි ඩිෆෝල්ට් අපිට මේ විදිහට එන්නේ. එහෙම නැත්නම් එහෙම තියෙනවා නම් අපිට එන්නේ අපිට මෙතනින් බජට් එක දාන්න පුළුවන්. මෙතන බජට් එක දාන්න නැත්නම් අපිට මෙතන දාන්න පුළුවන්. කියන ඇඩ් සෙට් බජට් එක දාන්න පුළුවන්. දැන් මෙතනත් එහෙම කරන්න පුළුවන්. මම මෙතනට ගිහිල්ලා පල්ලෙහාට ගිහිල්ලා ඇඩ් සෙට් බජට් කියලා තියෙනවා. ඇඩ් සෙට් බජට් දැම්මොත් අපිට මෙතන බජට් එකක් දාන්න පෙන්නන්නේ නැහැ. එතකොට මෙතන තමයි දාන්න පෙන්නන්නේ. මෙතන මම පල්ලෙහාට යනවා. මෙතන තමයි බජට් එක දාන්න පෙන්නන්නේ. හරිද? වෙනස තමයි හිතන්න අපි මෙතනට බජට් එක දැම්මොත් හරිද? මෙතනට බජට් එක දැම්මොත් එයා තමයි ඩිසයිඩ් කරන්නේ මෙන්න මේ ඇඩ්ස්. දැන් අපි ස්ට්‍රක්චරල් ඇඩ් එකක් කරනවා. එතකොට මෙන්න මේ වගේ සෙක්ෂන් සාමාන්‍යයෙන් 4ක් වදිනවා. එතකොට මේ සෙක්ෂන් 4ට කොහොමද බජට් එක වෙන් කරන්න ඕනේ? දැන් මම මේක මෙතන දැන් එක්ස්ප්ලেইন කරන්නේ නැහැ. මොකද දැන් එක්ස්ප්ලেইন කරොත් ඔයාලට හොයාගන්න බෑ. මොකද සෙක්ෂන් ටික පේන්න නැති නිසා. ඒ නිසා අපි සෙක්ෂන් ටික හදාගෙන ඒක එක්ස්ප්ලেইন කරමු. බජට් එක මෙතනට දැම්මොත් වෙනස මොකද්ද? මෙතනට දැම්මොත් වෙනස මොකද්ද කියලා. ඒ නිසා දැන් මම සෙටප් කරන විදිහට සෙටප් කරනම් මෙතන කැම්පේන් බජට් ගියා. මෙතන 1000ක් දාගත්තා. පළවෙනි පේජ් එකේ එච්චර. වෙන කිසිම දෙයක් නැහැ. ඒක හැම තිබ්බා. මේ ඇඩ් සෙට් එකට යනවා. ඇඩ් සෙට් එකට ගිහිල්ලා මෙතන මැසේජ් ඩෙස්ටිනේෂන් තියෙන එක හැම තියලා මෙතන නම දැම්ම වෙනස් කරගන්න. හැම නැත්නම් වෙනස් කරගන්න පුළුවන් අපි කැමති නම් නම වෙනස් කරන දැම්ම වෙනස් කරන්න නැති හේතුව මම ඔයාලට පස්සේ කියන්නම්. හරි. මේ විදිහට මැසේජ් ඩෙස්ටිනේෂන් තිබ්බා. ඊට පස්සේ WhatsApp එක ඕන WhatsApp එක කනෙක්ට් කරගන්න පුළුවන්. දැන් මගේ WhatsApp එක මේකට අපි කනෙක්ට් කරේ නැහැ. මොකද මේක සාම්පල් පේජ් එකක් හදපු නිසා. ඒ නිසා WhatsApp එක තිබ්බොත් අපිට මෙතනින් WhatsApp එක කනෙක්ට් කරගන්න පුළුවන්. WhatsApp එක තිබ්බොත් WhatsApp එක දීලා Messenger එක off කරන්න. මොකද සාමාන්‍යයෙන් Messenger එකේ කියන හොඳ කන්වර්සේෂන් එන අවස්ථා තියෙනවා. හැබැයි Messenger දැන් ගොඩක් කට්ටිය use කරන්නේ නැහැ. මොකද Messenger එකේ හොඳ කන්වර්සේෂන් එන්නේ නැහැ. ඒ නිසා WhatsApp එක පුළුවන් තරම් use කරන්න. හැබැයි Messenger එක වැඩ කරන කෙනෙක් නම් Messenger එක use කරන්න. ඒක හොඳයි. හරිද? ඊට පස්සේ මෙතනින් ගිහිල්ලා maximum number of conversation තියෙනවා. එහෙම නැත්නම් මෙතනින් ඔයාලට කැමති එකක් select කරගන්න පුළුවන්. මෙතනින් maximize number of conversation තියෙනවා. එහෙම නැත්නම් maximize number of conversation දෙකම එක තියෙන. ඊට පල්ලෙහා තියෙන දේ කියවන. මෙතන we'll try to show you ads to people most likely to have conversation. එහෙම එක තියෙනවා දෙවෙනි එකේ. පළවෙනි එකේ තියෙනවා we'll try to deliver you ads to the right people. කියන්නේ මේකේ වෙනස තමයි. හරි මෙතන පොඩි පැහැදිලි කිරීමක් තියෙනවා. මොකද මට මෙතන කියන්න බැරි වුණ දෙයක් මම edit එකේ තමයි ඒක දැක්කේ. මොකද උඩ maximize number of conversation කියලා තියෙන්නේ වෙබ්සයිට් එකක එකක්. ඒ කියන්නේ එතකොට අපි pixel id එක දාලා වෙබ්සයිට් එක ads manager එකට connect කරලා තියෙනවා. ඔයාලා එහෙම නෙමෙයි මේකේ මම එක්ස්ප්ලেইন කරලා තියෙන දේ මම මෙතනින් කට් කරලා තමයි මම එලියෙන් වොයිස් එක දාන්න එඩිට් එකේදී මෙතනදී ඔයාලා යන්න ඕනේ maximize number of conversation කියන දෙවෙනි එක. මොකද අපි Messenger තමයි use කරන්නේ. ඒ නිසා Messenger කියන්නේ මේ WhatsApp හරි වෙන්න පුළුවන් Messenger හරි වෙන්න පුළුවන්. ඒ ටික use කරන නිසා ඒක තමයි යන්න ඕනේ. උඩ එක යන්න එපා. උඩ එක pixel id එක ඉල්ලන වෙබ්සයිට් කතන්දරයක් තියෙන්නේ. ඒක මම ඉස්සරහකදී ගේන්නම්. කොහොමද ads manager එකට වෙබ්සයිට් එකේ WordPress එකක් උනත් React එකක් උනත් කනෙක්ට් කරගන්න කොහොමද කියන වීඩියෝස් ඉස්සරහට ගෙන්නම්. මෙතනදී ඔයාලා දෙවෙනි එකට තමයි යන්න ඕනේ. මම මෙතනදී මේ දෙවෙනි එකට තමයි යන්න ඕනේ කියලා කියන්නේ explanation එකේදී පළවෙනි එකේදී හරියට explain කරලා නැහැ. මම ඒ නිසා දැන් එළියෙන් තමයි voice එක දාලා තියෙන්නේ. එතනදී ඔයාලා දැනුවත් වෙන්න දෙවෙනි එක තමයි අපි select කරන්න ඕනේ. එතකොට maximize number of conversation මේ දෙවෙනි එක දීලා මම පල්ලෙහාට යනවා. ගිහිල්ලා මෙතනින් ඔයාලට තේරෙනවා වෙනදා තිබ්බ settings නෙමෙයි තියෙන්නේ. දැන් අර advantage plus on වෙලා යන නිසා අමුතු settings ටිකක් තියෙන්නේ. ඒ නිසා ඒකට ප්‍රශ්නයක් කරගන්න එපා. මෙතන ඔයාලට පෙන්නති further limit the reach of your ads. මෙන්න මේක දීලා switch setup කියන එක දෙන්න. switch setup දුන්නාට පස්සේ මෙන්න මේ විදිහට අපිට හදන්න පුළුවන්. එතකොට ඔයාලා දෙන්න ඕනේ age limit එක. age gap එක තෝරද්දි සැලකිලිමත් වෙන්න තමන්ගේ product එක, තමන්ගේ brand එක target කරන audience එක. මොකද ඔයාලා t-shirt විකුණනවා නම් මොකක් හරි ගවුමක් විකුණනවා නම් ගවුම
ඔයාලා ටාගට් කරන ඔඩියන්ස් එක තියෙනවා අවුරුදු 20 ඉඳන් 30 වෙනකම් විතර 20 ඉඳන් 40 වෙනකම් විතර. එතකොට ඒ ඔඩියන්ස් එක තමයි මෙතන දාන්න ඕනේ. එහෙම නැත්නම් හිතන්න ඔයාලා මොකක් හරි ටියුෂන් සර් කෙනෙක්ගේ හරි ටියුෂන් මැඩම් කෙනෙක්ගේ හරි ඇඩ්වර්ටයිස්මන්ට් රන් කරනවා. එතකොට එයාලා ඒ ටාගට් කරන ළමයිගේ වයස් පරතරය තමයි ඇඩ් එකට දාන්න ඕනේ. එන්න මේ වගේ ප්‍රොඩක්ට් එකෙන් ප්‍රොඩක්ට් එකට බිස්නස් එකෙන් බිස්නස් එකට මේක වෙනස් වෙනවා. එතකොට ඔයාලා හිතලා බලලා මම මොකවුද ටාගට් නැත්නම් ඔහේ ගහන්න එපා මුළු ඔඩියන්ස් ඔක්කොම දාලා ගහන්න එපා. ටාගට් කරන ඔඩියන්ස් එකට විතරක් ගහන්න. මොකද දැන් සමහර කෙනෙක්ට හිතන්න පුළුවන් හරි දැන් මොන හරි පර්ෆියුම් හරි මොනවා හරි නැත්නම් ක්‍රීම් එකක් හරි ඒ වගේ දෙයක් ලොකු කෙනෙක් දැකලා පොඩි කෙනෙක්ට අරන් දෙන්න පුළුවන් කියලා. එහෙම දාන්න පුළුවන් ප්‍රොඩක්ට් ලිමිටේෂන් නැයි තියෙන්නේ. හිතන්න සාමාන්‍යයෙන් අවුරුදු දැන් ඔයාලා මොකරි ෆ්‍රොක් එකක් විකුණනවා. එතකොට ඒකේ අවුරුදු වල දානවා 18 ඉඳන් 40 වෙනකම්. 18 ඉඳන් ඒ වගේ දාලා හැබැයි දැන් ලංකාවේ ටාගට් කරන ඒ නිසා අවුරුදු 65 ප්ලස් දාන්න එපා. ඔයාලා හිතන්න එපා 100 කෙනෙක් දැකලා ළමෙක්ට ඇඳුමක් ඕඩර් කරලා දෙනවා කියලා. මොකද ලංකාවේ මිනිස්සු එහෙම කරනවා අඩුයි. එහෙම ඒ ස්ට්‍රැටජි එක වැඩ කරන පිටරට මිනිස්සු. පිටරට මිනිස්සු යාලා ඔන්ලයින් ඕඩර් කරනවා. ඒ නිසා ඔයාලා ටාගට් කරන ඔඩියන්ස් එක විතරක් මේකේ දාන්න. මෙන්න මේ ජෙන්ඩර් කියන එකේදී ජෙන්ඩර් කියන එකේදී අරක ඇප්ලයි වෙනවා. මොකද ජෙන්ඩර් කියන එකේදී ඔයාලා ගෑනු කෙනෙක්ගේ ඇඳුමක් විකුණුවොත් ගොඩක් කට්ටිය කරන වැරද්ද වුමන් තෝරලා එතනින් දානවා. හැබැයි යාළුවට හිතෙන්නේ නැහැ තමන්ගේ පිරිමි ළමයා කැලේ ළමයට ඇඳුම් අරන් දෙනවා. ඒ උපන්දිනට තෑගි දෙනවා. මෙන්න මේ වගේ දේවල් ගොඩක් තියෙනවා. මෙන්න ඒ නිසා මෙතන ජෙන්ඩර් එක ලිමිට් කරන්න එපා. ඒ වගේ ඇඳුම් වගේ දෙයකදී ඒක ලිමිට් කරන එක වැරදි. ඔයාලගේ ඇඩ් එක රීච් වෙන්නේ නැහැ සහ කන්වර්සේෂන් එනවා අඩුයි. කොස්ට් එක අපරාධ. සල්ලි අපරාධ. ඒ නිසා ඒක නම් කරන්න එපා. ජෙන්ඩර් එක තමන් සාරි විකුණුවත් මොන දේ විකුණුවත් ජෙන්ඩර් එක ලිමිට් කරන්න එපා. ගොඩක් දුරට වැඩ කරන්නේ මේ විදිහේ දෙකම දානවා තමයි. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් දැන් ඔය නේල් වගේ දෙයකට නම් ස්පෙસિෆික් තෝරලා ජෙන්ඩර් එක දැම්මට ප්‍රශ්නයක් නැහැ. මොකද ගොඩක් ඒවා සජෙස්ට් වෙන්න හොඳ මේ කැලලමයින්ට තමයි. මේ වගේ එක එක ප්‍රොඩක්ට් එකෙන් ප්‍රොඩක්ට් එකට වෙනස්. ඒ නිසා ප්‍රොඩක්ට් රිසර්ච් එකක් කරන්න පොඩ්ඩක් කියන්නේ හිතන්න. රිසර්ච් එකක් කරනවා කියලා ලොකු දෙයක් කරන්න නැහැ. තමන් හිතන්න තමන්ගේ ප්‍රොඩක්ට් එකට ඒජ් ඉතින් ජෙන්ඩර් ලිමිටේෂන් නැද්ද දැම්මොත් හොඳයිද නැද්ද? පොඩ්ඩක් කරුණු මොකද chat GPT එකේ තියෙන මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඒ වගේ හොයලා බලන්න. එහෙම නැත්නම් හොඳම දේ අද මේ කියලා දැන් ඇඩ් ස්ට්‍රක්චර් එකට ඇඩ් දෙක තුනක් ගහන්න. එකක දානවා ජෙන්ඩර් එක ලිමිට් කරලා. අනිත් එකේ දානවා ජෙන්ඩර් එක ලිමිටේෂන් නැතුව දාන්න. එතකොට ඔයාලා දන්නවා වැඩ කරන ඇඩ් එක මොකක්ද කියලා. ඊට පස්සේ ඒ ඇඩ් එක දිගටම දාලා අනිත් ඇඩ් එක ඕෆ් කරන්න. එතකොට දිගටම ඔයාලට ඒ ටෙක්නික් එක පාවිච්චි කරන්න පුළුවන්. හරි ඊට පස්සේ මෙතන ඒජ් එකේ විදිහට හදාගත්ත ජෙන්ඩර් එකේ විදිහට ඊට පස්සේ ඩීටේල් ටාගටින්. ඩීටේල් ටාගටින් කියන එකේ මම මෙතන එඩිට් කියන එක දෙනවා. එඩිට් කියන එක දුන්නාට පස්සේ මෙන්න මේ විදිහේ වින්ඩෝ එකක් ඕපන් වෙනවා. හරි මෙතන ඔයාලා පළවෙනියටම මේ ඩීටේල් ටාගටින් කියන එකේදී වැදගත්ම දේ මතක තියාගන්න ඕනේ ගොඩක් කට්ටිය මේ ඩීටේල් ටාගටින් දාන්න කිව්වහම 10 15 එහෙම නැත්නම් 4ක් 5ක් පුරවනවා. ඒක කරන්න එපා. දැන් ඔයාලා මෙතන පේන විදිහට ඔඩියන්ස් එක බ්‍රෝඩ් ඔඩියන්ස් එකක් තියෙන. හරිද? මෙන්න මේ බ්‍රෝඩ් ඔඩියන්ස් කියන මෙන්න මේ කෑල්ල මේ නැරෝ කියන තැනට ගේන්න එපා. නැරෝ කියන තැන මේ පේන රෙඩ් තියෙන්නේ. ගොඩාක් ඔයාලා ඔඩියන්ස් එක නැරෝ කරත් ඒ ඇඩ් එක හරියට රීච් වෙන්නේ නැහැ. ඒ ඇඩ් එක හරියට වැඩ කරන්නේ නැහැ. ඒ නිසා එහෙම කරන්න එපා. මොකද ඔයාලා මෙතන හරියටම පෙරලා දැම්මා කියලා ඒක වෙන්නේ නැහැ. ඒ නිසා ඒක එහෙම කරන්න එපා. හරිද? මෙතන ඔයාලා කරන්න ඕනේ මෙතන පළවෙනියටම ඉදන්න ඇඳුම් වෙන්න පුළුවන්, නේල් වෙන්න පුළුවන් මොනවා හරි ප්‍රොඩක්ට් එකක් සෙල් කරන කෙනෙක් ඇඳුම්, ෆුඩ්, හෙයාර් ඔයිල් ඒ වගේ මොනවා හරි කොස්මෙටික් අරාමයක් මොනවා හරි ප්‍රොඩක්ට් එකක් සෙල් කරන කෙනෙක් නම් ඔයාලා දාන්න ඕනේ engagement shopper කියලා. මේ තියෙන්නේ engagement නෙමේ engage shopper කියන එක ක්ලික් කරන්න. හරිද? පළවෙනියට දාන්න ඕනේ ඒක. ඊට පස්සේ හිතන්න ඔයාලා ඇඳුම් විකුණන්නේ මොකක් හරි ගවුමක් women's clothing මොකක් හරි ගෑල් ළමයි ගැඳුමක්. ඒකට ඔයාලා දාන්න පුළුවන් women's clothing කියලා. එහෙම නැත්නම් clothing frock ඒ වගේ දේවල් දාන්නත් පුළුවන්. දැන් මෙතන මම පෙන්නන්නම්. මෙතන ඉතින් women's clothing brand women's clothing මෙන්න මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. දැන් මෙතන තව දෙයක් තියෙනවා ඔයාලා දැනගන්න ඕන. මොකද ඔයාලා තේරෙනවා මේ වගේ කැටගරි ගොඩක් තියෙනවා. හරිද? කැටගරි ගොඩක් තියෙද්දි ඔයාලට පේනවද ඉස්සරහින් පෙන්නනවා. ඉස්සරහින් මෙතන interest මෙතන interest මේකත් interest මෙතන ගියහම behavior demographic මෙන්න මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. එතකොට මේක මොකද්ද? මේකේ ඔයාලා දන්නවා දැන් මෙතන වර්ග තුනක් තියෙනවා. මේකෙන් අපි මොකද්ද සිලෙක්ට් කරන්නේ? ඒක මම උදාහරණයක් කියන්නම්. හිතන්න ඔයාලා iPhone වලට කවර් ඒ කියන්නේ බෑක් කවර් සෙල් කරන කෙනෙක් කියලා. හරිද? එතකොට ඒවා iPhone තියෙන කට්ටියට පෙන්නුවා මෙතන Android තියෙන කට්ටියට පෙන්නුවා ප්‍රශ්නයක් නැහැ, ඉෂුව එකක් නැහැ. ඕවරෝල් ඔක්කොටම පෙන්නුවොත් එතන කොස්ට් එක වැඩි. ඒ නිසා මම ඔයාලට මෙතන පෙන්නන iOS කියලාම ගහන්න.
හරිද? iOS කියලා ගැහුවට පස්සේ මේ දෙන්නේ Facebook access කියලා පෙන්වනවා Apple device එකකින් access කරන එක කියලා තමයි මෙතන පෙන්වන්නේ. එතකොට ඒක behavior එකක් විදිහට තමයි වැටලා තියෙන්නේ. එතකොට behavior එකක් කියන තැනදී මෙන්න මේ වගේ ඒවා තමයි අපි use කරන්නේ. ඒ කියන්නේ එයා දිනෙදා පාවිච්චි කරන දේ දිනෙදා එයා කරන දේවල් behavior කියන්නේ ඒක. එතකොට ඔයාට දැන් තේරෙනවා behavior කියන category එකේ මොන වගේ දේවල් දාන්න ඕනද කියලා. හිතන්න. ඔයාලා clothing brand එකක ඇඳුම් විකුණන කෙනෙක්. හරිද? එතකොට දැන් ඔයාලා දන්න මේ මතක තියාගන්න මේක පටල ගන්න එපා behavior කියන මේ අපි ගොඩක් වෙලාවට දාන්නේ මෙන්න මේ වගේ තැන්වලදී. හරිද? දැන් මම පෙන්නන්නම් මෙතන job title කියලා එකකුත් තියෙනවානේ. job title කියන එක ගැලපෙන්නේ නැති අවස්ථාවක්. දැන් මම මෙතන ගහනවා clothing කියලා. clothing කියලා ගැහුවට පස්සේ ඔයාලට මෙතන පේනවා clothing designer කියලා job title එකක් තියෙනවා. හරිද? එතකොට දැන් මම කිව්වා කියලා ඔයාලා ගහනවා දැන් මම clothing කරන්නේ ඒ නිසා clothing කියන එක තියෙනවා කියලා මෙතන clothing designer කියන එකත් ඔයාලා මෙතන add කරනවා. එතකොට ඔයාලා හිතන්න clothing designer කියලා එයාලා category කියලා තියෙන job title එක. ඒ කියන්නේ clothing designer කියන field එකේ ඉන්න කට්ටියව තමයි එයාලා categorize කරලා තියෙන්නේ. එතකොට ඒ කට්ටියට මේ ad එක පෙන්නවා කියලා. ඔයාලා හිතන්න ඔයාලගේ competitor කෙනෙක් නේ. competitorම මේ ad එක පෙන්නුවොත් එතන සල්ලි spend වෙන එක විතරනේ වෙන්නේ. sale එකක් යන්නේ නැහැ කියලා ඔයාලා හොඳටම දන්නවා. මොකද competitorsලට ඕනේ එයාලගේ ඇඳුම් sell කරගන්න. එතකොට මේ වගේ දේවල් දාන්න එපා. වැරදි දේවල් දාන්න එපා. අනිවාර්යෙන් මේ clothing තිබ්බ පළියට හැමදේම දාන්න එපා. ඉස්සරහා මොකද්ද තියෙන්නේ කියලා behavior ප්‍රශ්නයක් නැහැ. interest ප්‍රශ්නයක් නැහැ. interest කියන්නේ එයාලගේ කැමැත්ත. ඒ වගේ දේවල් දාන්න මේ job title වගේ තියෙන section දාන්නේ හිතන්න ඔයාලා මොනවා හරි මේ වගේ vacancy එකක් ඔයා ඇඩ්වර්ටයිසින් කරනවා. ඒ වගේ දෙයකට ප්‍රශ්නයක් නැහැ. මොකද job title තියෙන කෙනෙක් දැන් මොකද එයාලා තව job එකක් හොයනවා වෙන්න පුළුවන්. හිතන්න ඇඳුම් මහන මොකකට හරිනම් අපිට දාන්න පුළුවන්. නැත්නම් දැන් අපි ඇඳුම් මහන ෆැක්ටරි එකක් දාන්න. ඒතකොට අපිට clothing designer කෙනෙක් ඕනේ. හරිද? ඒකට අපි ඒකට ඇඩ්වර්ටයිස්මන්ට් එක setup කරනවා. එතකොට ඔයාලට දාන්න පුළුවන් clothing කියන එකේ අර තිබ්බේ clothing designer කියන එකේ job title එක දාන්න පුළුවන්. මොකද එයා වෙන ජොබ් එකක් හොයන ගමන් ඉන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් clothing designers ලට මේ ටික පෙන්නුවාම දැනට යා ඉන්න වැඩ කරන තැන පදිමදි නම් මොනවා හරි අපේ තැන අපි vacancy offer කරලා තියෙන salary එක හොඳ නම් එයාලා අපිත් එක්ක engage වෙන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ තැන්වලදී තමයි මේක use කරන්නේ. behavior එක සහ interest එක තමයි normally අපි product එකක් sell කරද්දී දාන්නේ. දැන් මම මෙතන පෙන්නනවා අපි මොකක් හරි t-shirt sell කරනවා කියලා. t-shirt කියලා ගහලා මේ t-shirt clothing interest ප්‍රශ්නයක් නැහැ interest ප්‍රශ්නයක් නැහැ මේ තියෙන්නේ මේ වගේ දේවල් දාන්න පුළුවන් t-shirt කියලා දාන්න පුළුවන් අපිට තව එකක් දාන්න පුළුවන් පළවෙනියට මේක මතක තියාගන්න මේක පළවෙනියට දාගන්න අනිවාර්ය engagement shopper කියන එක ඒකේ තේරුම තමයි දැන් engagement shopper මම වලට ගහලා පෙන්නන්න දැන් ආයෙත් මේක මෙතනින් අයින් කරලා engage shopper ඔයාලට පේනවාද engage shopper කියන එක behavior එක මම ඉස්සෙල්ල එක්ස්ප්ලේන් කරේ යා එදිනෙදා නිකන් අර ඔන්ලයින් ෂොප් කරන කෙනෙක් වගේ අඳුරගත්ත කැටගරි එක තමයි ඔය. ඒකයි මම කිව්වේ ඒක දාන්න කියලා. ඒ කියන්නේ යා ඔන්ලයින් ඇඩ්ස් වලට කතා කරනවා, මැසේජ් කරනවා, පර්චේස් කරනවා එහෙම කට්ටිය. ඒ නිසා තමයි මම මේක අනිවාර්යෙන් දාන්නේ. මොකද මේකට කැටගරි ભેදයක් නැහැ. ඔයාලා ප්‍රොඩක්ට් එකක් නම් සෙල් කරන්නේ කැටගරි ભેදයක් නැහැ. ඔයාලට මේ engagement shopper කියන එක ඇඩ් කරන්න පුළුවන්. ඒ නිසා තමයි දැන් ඔයාලට හොඳටම තේරෙනවා ඇති මොකද්ද ඉන්ට්‍රස්ට් එක කොයි තැනදදී යූස් කරන්නේ job title කියන එක කොයි තැනදදී යූස් කරන්නේ behavior කියන එක කොයි තැනදදී යූස් කරන්නේ කියලා දැන් ඔයාලට තේරෙනවා ඇති. මෙතන engage shopper කියන එක ඒක පරිණත දාගන්න. ඊට පස්සේ තමන්ගේ product එකට අදාළ දෙයක් දාගන්න. දැන් මෙතන t-shirt දානවා. එහෙම නැත්නම් men's clothing. දැන් t-shirt වගේ දෙයක් දෙපාර්ශ්වම යූස් මේ අඳිනවනේ. ඒ නිසා අපිට දාන්න පුළුවන් නිකන් clothing කියලා දාන්න පුළුවන්. මෙතන clothing interest එක දාන්න පුළුවන්. දැන් තව කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන් define further කියන්නේ මොකද්ද? දැන් මම මේ ක්ලික් කරනවා define further. ඊට පස්සේ මෙතනත් ඔයාලට දාන්න පුළුවන්. දැන් මම මෙතනත් දාන men's clothing කියලා. men's clothing කියලා දාන්න මෙතන men's clothing ඒක ඇඩ් කරනවා. එතකොට දැන් ඔයාලට හිතන්න පුළුවන් මොකද්ද මේකේ වෙනස? මොකද්ද මේ දෙකේ වෙනස? ඇයි define further දාන්නේ? එහෙම නැත්නම් මෙතන උඩ නිකන්ද දාන්න ඕනේ. මේකේ වෙනස තමයි හිතන්න දැන් audience දෙකක් ඉන්නවා. මම මේක ඔයාලට explain කරන්නම්. ඔයාලට නැත්තම් පැටලෙයි එක මම මේකෙන් එක්ස්ප්ලেইন කරන්න. හරි. මෙතන දැන් මම එක්ස්ප්ලেইন කරනවා. මෙතන engage shopper කියන එකේ දැන් ඔය engage shopper interest behavior හරි මොනවා හරි ඒ කියන්නේ Facebook එක විසින් කැටගරි කරගත්ත audience එකක් නේ. ඒ නිසා ඔයාලා ඒ කෝණයෙන් මෙතන බලන්න දැන් මේ audience එක. හරිද? කියන්නේ පිරිසක්.
මිනිස්සු සෙට්ට ෆේස්බුක් එක එන්ගේජ්මන්ට් සොපර් කියන සෙක්ෂන් එකට අඳුරගත්ත මිනිස්සු ටික මේ හරිද මෙතන ඉන්න මිනිස්සු ෆේස්බුක් එකේ අඳුරගත්ත එන්ගේජ්මන්ට් කියන සෙක්ෂන් එකට දාලා මිනිස්සු ටික හරිද මෙතන ඉන්නවා අපි ළඟට දැම්ම ටී-ෂර්ට් කියන එක ටී-ෂර්ට් වලට ඉන්ට්‍රස්ට් මිනිස්සු ටී-ෂර්ට් වලට ඉන්ට්‍රස්ට් මිනිස්සු මෙතනත් ඉන්න මිනිස්සු මොකද ඔඩියන්ස් හදනවා කියන්නේ මිනිස්සු තමයි කැටගරයිස් වෙලා තියෙන්නේ උතන ඊට පස්සේ අපි දැම්ම මෙතන ඔයාලට මතකද අපි ක්ලෝතින් කියලා එකක් දැම්මා ක්ලෝතින් කියලා එකක් දැම්මා හිතන්න අපි මෙතන ඇඩ්ස් මැනේජර් එකක් මෙතනට ගමු ඇඩ්ස් මැනේජර් එකේ මෙන්න මේ උඩින් ඩිෆයින් ෆර්දර් යන්නේ නැතුව අපි මේ උඩින් විතරක් නම් අපේ ඔඩියන්ස් එක ඩීටේල් ටාගටින් කරන්නේ ඒ කියන්නේ හිතන්න දැන් මෙතන ඔඩියන්ස් එකක් ඉන්නවනේ එන්ගේජ්මන්ට් කියන සෙක්ෂන් එකේ ඔඩියන්ස් එකක් ඉන්නවා එතකොට මේක තමයි අපේ ඇඩ් එක හරිද අපි ඇඩ් එකක් ගහනවා අපේ ඇඩ් එක මෙයාටත් පෙන්වනවා මෙයාටත් පෙන්වනවා හරිද මේ තුන් වර්ගයටම අපේ ඇඩ් එක පෙන්වනවා හිතන්න අපි ගහනවා මේක අපි මෙතන engage shopper කියලා තියෙනවා අපි ඊට පස්සේ ඔක්කොම ගහනවා define further එකෙන් හරිද අපි මේ ටික අයින් කරලා අපි define further දානවා clothing එකයි ඊට පස්සේ තව මොකක් හරි හිතන්නකෝ අපි t-shirt කියන එක දානවා define further දානවා එතකොට මේකේ වෙනස තමයි අපි මෙතන audience එක categorize කරනවා අපේ ad එක පෙන්වන්න ඕනේ ඒ කෙනා මේකේ ඉන්නත් ඕනේ ඒ කියන්නේ මම මෙතන පෙන්වන්න මේක ඉන්න කෙනෙක් වෙන්නත් ඕනේ ඒත් එක්කම එයා ටී-ෂර්ට් කියන සෙක්ෂන් එකේ ඉන්නත් ඕනේ මෙතින් එයා ටී-ෂර්ට් කියන සෙක්ෂන් එකේ ඉන්නත් ඕනේ ඒ මෙතන වල පේනවා ඇති engage shopper වෙන්නත් ඕනේ එයා ටී-ෂර්ට් කියන එකේ ඉන්නත් ඕනේ engage shopper වෙන්නත් ඕනේ එයා clothing කියන එකේ ඉන්නත් ඕනේ engage shopper වෙන්නත් ඕනේ එයා clothing කියන එකේ ඉන්නත් ඕනේ ඒ කියන්නේ මේ මෙහෙම define further දැම්මහම වෙන්නේ ඒ කියන්නේ ඒක නිකන් පාඩුවක් වගේ දෙයක් මොකද කෙනෙක් ඉන්න පුළුවන් engagement shopper කෙනෙක් මොකද ඔය සමහර තැන්වලදී වාසි මොකද define further දාලා ගැහුවාම පෙරිලා තමයි හොඳ audience එකකට වදින්නේ එතකොට අපි දාන්නේ ඒ කෙනා හිතන්න ඒ කියන කෙනෙක් ඉන්නවා ඒ කියන කෙනා engagement shopper කියන කැටගරි එකේ ඉන්නවා එයා clothing වලටත් ආසයි clothing interest කියන කැටගරි එකෙත් ඉන්නවා එතකොට ඔයාට තේරෙනවා ඇති define further එකේදී වාසියකුත් තියෙනවා සහ අවාසියකුත් තියෙනවා මොකද අපි clothing ad එකක් ඒ වගේ කෙනෙක්ට run කරොත් ගන්න තියෙන සම්භාවිතය වැඩිනේ එයා engagement shopper කෙනෙක් behavior එක විදිහට එයා engagement shopper කියන කැටගරි එකට වැටලා තියෙනවා එයා clothing වලට interest කෙනෙක් ඒකට Facebook එකේ මේ දෙවිවර්ගයටම මෙයාව අඳුරගෙන තියෙනවා එතකොට ඒ කියන කෙනා මේ දෙකේම ඉන්නවා මේ කැටගරි දෙකටම අයිති වෙලා ඉන්නවා එතකොට මෙයා හොඳ බයර් කෙනෙක් වෙන්න පුළුවන් හරිද එතකොට මේ ඇඩ් එක මේ වගේ කෙනෙක්ට පෙන්නද්දි ඒක වාසිදායක තත්ත්වයකුත් තියෙනවා මොකද ගන්න දින සම්භාවිතාවය ඇත්තටම වැඩි හැබැයි හැමතිස්සෙම මේක කරන්න ගියොත් ප්‍රශ්නයක් වෙනවා මොකද සමහර කට්ටිය ඉන්නවා engagement shopper කෙනෙක් හැබැයි එයාලා clothing කියන එකට ලොකු interest එකක් නැහැ හැබැයි මේ වගේ මිනිස්සු ඕන තරම් ඇඳුම් ගන්න කට්ටිය ඉන්නවා clothing කියන කැටගරි එකට ආйти වෙලා නැහැ හැබැයි මිනිස්සු ඕන තරම් engagement shopper කෙනෙක් එයාලා clothing උත් ගන්නවා electronic items ගන්නවා ඔක්කොම ගන්නවා ඒකට ඒ වගේ කෙනෙක් clothing කියන කැටගරි එකට අහු වෙලා නැහැනේ එතකොට ඔයාලට තේරෙනවා නේද define further දැන් අවාසියකුත් තියෙනවා කියලා සමහර හොඳ audience එකක් හැලෙන්න පුළුවන් ඒ නිසා හොඳ audience එකක් හැලෙනවා වෙන්නත් පුළුවන් සහ define further දැම්මම පස්සේ හොඳ audience එකක් එනවා වෙන්නත් පුළුවන් ඒ නිසා මම හැමතිස්සෙම කියන්නේ මම කියන එකම කරන්න එපා try කරන්න මොකද මේ විදිහට ad එක අද කියලා දුන්නාට පස්සේ ඒ විදිහ ad දෙක තුන අර ඉස්සෙල්ලා එක වගේ ගහන්න පුළුවන් ඒ විදිහට ගහලා try කරන්න එතකොට දැන් ඔයාලට දෙනවා define further කියන එකේ වෙනස හිතන්න මම මෙතන මේකට clothing දාලා define further දාලා මෙතනට දානවා t-shirt කියලා මෙතන දානවා t-shirt කියලා හරිද මෙතනට දානවා t-shirt කියලා මෙතනට t-shirt දැම්මොත් වෙන්නේ මේක දෙකම define further දාලා තියෙන්නේ එතකොට මේක එන්න ඕනේ මෙතන දැන් define further කියන එකේ තේරුම ඔයාලා මෙතනින් බලන්න පුළුවන් and must also match දැන් එතකොට ඔයාලා තේරෙනවා අනිවාර්යෙන් මේක match වෙන්නම ඕනේ කියලා එතකොට මෙහෙම ගත්තොත් මේක මේ දෙකම දාලා තියෙන්නේ define further එතකොට මේ ad එක play වෙන්නේ මේ තුනටම අයිති කෙනෙක් හිටියොත් විතරයි එයා engagement shopper කෙනෙක් වෙන්නත් ඕනේ t-shirt වලට interest වෙන්නත් ඕනේ clothing කියන එකට interest වෙන්නත් ඕනේ එතකොට මේ තුනටම අයිති කෙනෙක් හිටියොත් විතරයි ඒ කෙනෙක්ට තමයි මේ ad එක play වෙන්නේ එතකොට ඔයාලට තේරෙනවද මේ ad එක මේ මෙතනින් ලොකු ගානකට ඒ ad එක පෙන්වන්න නැතුව යනවා මේ තුනටම අයිති කට්ටිය ඉන්න පුළුවන් 10ක් වගේ මේ ඔක්කොමත් එක්ක බලද්දි මේ overall ඔක්කොමත් එක්ක බලද්දි 10ක් වන්ද සමහරවිට 5යි 2ක් වගේ ඉන්න පුළුවන්
එතකොට ඔයාලට තේරෙනවා ඔයා ඇඩ් එකට ස්පෙන්ඩ් කරද්දි වැඩි ගාණක් යනවා කොස්ප මැසේජ් එකට රුපියල් 150 200ක් ඒ වගේ යන්න පුළුවන්. දැන් ඔයාලට තේරෙනවද කොස්ප මැසේජ් එක වැඩි වෙන්න බලපාන හේතු ගොඩාක් තියෙනවා කියලා. මොකද සමහර කෙනෙක් මේ පැත්ත දැනන් ඉන්න පුළුවන්. සමහර කෙනෙක් මේ පැත්ත දන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට මේකත් එක හේතුවක් කොස්ප මැසේජ් එක වැඩි වෙන්න. තේරෙනවනේ? දැන් ඔයාලම හිතන්න ඕනේ කොහොමද ඇඩ්ස් මැනේජර් එකේ මම ඇඩ් එක ගහන්නේ ඩිෆයින් ෆර්දර් දානවද නැද්ද නිකම්ම ඉන්ට්‍රස්ටෙන් ගහනවද? එතකොට නිකම්ම මේ විදිහට ගහන් ගියොත් ඩිෆයින් ෆර්දර් දාන්න නැතුව නිකම්ම ගැහුවොත් මම අර කිව්වා වගේ මේ ඇඩ් එක මෙයාලටත් පෙන්වනවා මෙයාලටත් පෙන්වනවා මෙයාලට පෙන්වනවා ලොකු ඔඩියන්ස් එකකට පෙන්වනවා. හරිනේ. ඊට පස්සේ ඔඩියන්ස් එකේ ඒ විදිහට ඔයාලා දාගන්නවා මම කියපු විදිහට. ඊට පස්සේ ප්ලේස්මන්ට් ඇඩ්වාන්ටේජ් ප්ලස් ඔන් තියන්න. මොකද සාමාන්‍යයෙන් මේක තමයි ගොඩක්ම වැඩ කරන්නේ සේල් ඇඩ් වලදී. අනිත් ඒවා නෙමෙයි සේල් ඇඩ් වලදී ඇඩ්වාන්ටේජ් ප්ලස් මේ ප්ලේස්මන්ට් කියන එක ගොඩක් දුරට වැඩ කරන නිසා ඒක එහෙම තියන්න. ඊට පස්සේ අපි යනවා නිව් සේල් ඇඩ් මේ ඇඩ් එක දාන්න තැනට. මේ තුන්වෙනි සෙක්ෂන් එකට යනවා. හරි. ඊට පස්සේ මට තව දෙයක් කියන්න බැරනවා. දැන් මෙතන නිව් සේල් ඇඩ් සෙට් කියන එකට ඇඩ් සෙට් එකට ගිහිල්ලා මම ඔයාලට කිව්වා මෙතන නම මම දැම්මේ නැහැ කියලා. මෙතන නම දාගද්දි ඔයාලා දාගන්න පුළුවන් මෙහෙම. දැන් අපි මේ සෙක්ෂන් එකේ දැම්මේ එක්ක ඒජ් එක නම් ඒ දාන්න එපා. මොකද ඒජ් එක අපි මේ සෙටප් කරන හැම ඇඩ් එකකට මේක අපි මේකදී වෙනස් වෙන දේ තමයි අපි නමට දාගන්න ඕනේ. මොකද අපි මේ ඇඩ් එක යවන්නේ ටාගට් ඔඩියන්ස් එකට. ඒ කියන්නේ මේ තියෙන ඔඩියන්ස් එක ටාගට් කරලා තමයි මේ ඇඩ් එක යවන්නේ. එතකොට අපි බිහේවියර් එක ඉන්ට්‍රස්ට් එක ටාගට් කරලා යවන්නේ. එතකොට අපිට මෙතන ටයිටල් එක දාගන්න පුළුවන්. කැමති එකක් දාගන්න පුළුවන්. එතකොට එක්ක එන්ගේජ්මන්ට් shopper ඇඩ් එහෙම නැත්නම් ටාගට් ඔඩියන්ස් මේ වගේ කැමති නමක් දාගන්න පුළුවන්. මම මෙතන දාන්න ටාගට් ඔඩියන්ස් කියලා. ටාගට් ඔඩියන්ස් කියලා දාන්න. ඊට පස්සේ මේ නම මේක මෙහෙම දාගත්තයි කියලා ඊළඟට ඔයාලට තේරෙයි. මෙතන මම දාගත්ත ටාගට් ඔඩියන්ස් කියලා. ඒ කියන්නේ අපිට අඳුර ගන්න පුළුවන් මේ ස්ලොට් එකේ තමයි අපි ඔඩියන්ස් එක ටාගට් කරලා ගැහුවේ කියලා. හරිද? හරි. ඊට පස්සේ මම යනවා මේකට. මේකට ගිහිල්ලා මෙතන මම දාගන්නවා ඇඩ් 1 කියලා. මොකද අද ඇඩ් එකේ අපි ඇඩ් දෙකක් ගහනවා. ඇඩ් දෙකයි ඊට පස්සේ ඇඩ් සෙට් දෙකක් යන. එතකොට ඔක්කොම හතරක් ඇඩ්ස් ප්ලේ වෙනවා රුපියල් 900ට. හරිද? එතකොට මොකද අපි රුපියල් 900ක් දාන්න පුළුවන්. මම ඔයාලට පහසු වෙන්න 1000ක් තමයි දෙන්නේ. ඔයාලා කැමති නම් 900ක් දාන්න, කැමති නම් 1000ක් දාන්න. මිනිමම් ගාණ තමයි මම ඔය දාලා තියෙන්නේ. ඊට වඩා වැඩියෙන් ස්පෙන්ඩ් කරන්න පුළුවන් ඕන තරම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මතක තියාගන්න ඇඩ් එකකදී මුලින් රුපියල් 5000 1000 sorry 2000 3000 ඒ වගේ ලොකු ගණන් ස්පෙන්ඩ් කරන්න යන්න බෑ. එතකොට Facebook එකේ අඳුර ගන්නවා මෙයා ටට්ටක් ගාලා ස්පෙන්ඩ් කරනවා ගොඩ ලොකු ගණනක් ස්පෙන්ඩ් කරනවා කියලා. එතකොට ඔයාලගේ සාමාන්‍ය මැසේජ් කොස්ප මැසේජ් එක වැඩි වෙනවා. එහෙම නැත්නම් මොනවම හරි ගහලා තියෙන ඇඩ් වල පර්ෆෝමන්ස් අඩු වෙනවා. කපන ගාණ වැඩි වෙනවා. මොකද හිතන්න ඔයාලා ඇඩ් එක සෙටප් කරලා හරියට ස්ට්‍රක්චර් කරලා අද රුපියල් 1000ක් ස්පෙන්ඩ් කරලා ඔයාට එනවා රුපියල් 10000ක සේල් එක. ඒක දැකලා ඔයා හෙට 2000ක් දාලා 20000ක සේල් එකක් එන්නේ. එක්ක 15000යි එක්ක 12000යි. ඒ නිසා ගාණ වැඩි කරපු ගමන් සේල් එක වැඩි වෙන්නේ නැහැ. සේල් එක ඩබල් වෙන්නේ නැහැ. හරියට ස්ට්‍රක්චරල් විදිහට තමයි ගාණ වුණත් වැඩි කරන්න ඕනේ. ඒ නිසා මුලින් ඇඩ් එක සෙටප් කරන විදිය බලා ගන්න. ඊට පස්සේ ස්ට්‍රක්චරල් විදිහට ගාණ සෙටප් කරන එක මම ඉස්සරහා වීඩියෝස් වලින් කියන්නම්. මෙතන ඇඩ් 1 කියලා මම දා ගන්නවා. ඊට පස්සේ ගොඩක් දුරට දැන් සමහර කට්ටිය Facebook මෙතනින් use exciting content දීලා page එකේ තියෙන එකට තමයි ගහන්නේ. ඒක දුන්නාට පස්සේ අපිට හදන්න පුළුවන් settings ප්‍රමාණය අඩුයි. ඒ නිසා මම නම් ඒක recommend කරන්නේ නැහැ. ඔයාලට කැමති නම් ඒකෙන් try කරන්න පුළුවන්. මම create ad තමයි තියෙන්නේ. create ad දීලා පල්ලෙහාට ගිහිල්ලා මෙතන වර්ග ගොඩක් තියෙනවා. දැන් මේ carousel ad කියන ඔයාලා දැකලා තියෙනවද? හිතන්න මොකක් හරි ඔයාලා cream brand එකක්. cream brand එකක ඔයාලගේ product range එකක් තියෙනවනේ. එතකොට ඔයාලට පුළුවන් මේ carousel ad කියන එක පාවිච්චි කරන්න. මොකද ඔයාලා දන්නවා Facebook එකේ home scroll කර කර යද්දි සමහර ad තියෙනවා මෙන්න මෙහෙට කරලා බලන්න පුළුවන්. product සාමාන්‍ය product 10ක් මෙතන දාන්න පුළුවන්. product 10ක් හරි 5ක් හරි දාන ප්‍රමාණය අපිට scroll කර කර බලන්න පුළුවන්. ඒ ad තමයි carousel ad කියන්නේ. එතකොට මේක clothing brand වලට පාවිච්චි කරන්න පුළුවන්. මොනවා හරි කුළුබඩු ඒවට එහෙම නැත්නම් ඔය cream brands ඒ වගේ වලට පාවිච්චි කරන්න පුළුවන්. මම මෙතන single image ad දෙනවා. මොකද මම example එකකට hair oil එකකට වගේ යනවා නම් මේක තමයි යන්නේ. එහෙම නැත්නම් brand එක වෙනයි hair oil එක product එකක් විතරක් නම් carousel ad එක හොඳයි. හැබැයි carousel ad එකේ දැන් සමහර කට්ටිය කරන දෙයක් එක පළවෙනි ad එකේ මුළු ඔක්කොම පුරවනවා. එහෙම නැත්නම් ad 10ක් විතර පුරවනවා. එහෙම පුරවන්න එපා. මොකද එහෙම පිරෙව්වා කියලා result එක වැඩි වෙන්නේ නැහැ. Facebook එකට ඕනේ Facebook එක සල්ලි ස්පෙන්ඩ් කරන එක වැඩි වෙන එක විතරයි. මොකද අපි කොච්චර ට්‍රික්ස් දැම්මත් Facebook එකෙන් එහෙම කරන්න බෑ.
අපි හරියට ස්ට්‍රැටජිකල් විදිහට වැඩේ කරන එක තමයි ඕනේ. එහෙම නැතුව අඩුවෙන් වියදම් කරලා ලොකු සේල් එකක් ගන්න ඕනේ කියලා සමහර කට්ටිය කරන වැරද්ද තමයි සිංගල් ඉමේජ් එකක් හරි මොකක් හරි දීලා ඇඩ් එකක් ගහ ගන්න දෙනවා. ඇඩ් එක ගහගද්දි එක ඇඩ් එකේ ප්‍රොඩක්ට් සාමාන්‍ය 10 15 දානවා. ප්‍රොඩක්ට් 10 15 දැම්මම ඒක හරි ඇඩ් එකක් නෙවෙයි. මම ඉස්සරහට ගේන්නම් ඔය කන්ටෙන්ට් ක්‍රියේට් කරද්දි. කියන්නේ ඇඩ්වර්ටයිස්මන්ට් පෝස්ටර්ස් හදද්දි ඒක ස්ට්‍රක්චර් එකක් තියෙනවා. ඒ ස්ට්‍රක්චර් එකට හැදුවේ නැත්නම් ඒව වැඩ කරන්නේ නැහැ. මොකද දැන් මෙටා එකකින් රීඩ් කරනවා. අපේ පෝස්ට් එක අපේ ඇඩ් එක රීඩ් කරලා තමයි පර්ෆෝමන්ස් හරියට පර්ෆෝම් කරනවද නැද්ද කියලා එයාලා තීරණය කරන්නේ. ඒ නිසා එහෙම වෙන්න එපා. එකට 10ක් 15ක් දැම්ම කියලා ඒක සේල් වැඩි වෙන්නේ නැහැ. තියෙන පර්ෆෝමන්ස් අඩු වෙන එක තමයි වෙන්නේ. එතකොට කොස්ට් පර් මැසේජ් එක වැඩි වෙනවා. හරි. මෙතනින් දැන් ඔයාලට මේ දෙකෙන් කැමති එකක් තෝරගන්න පුළුවන්. ඊට පස්සේ මම මේක මෙහෙම තියලා setup creative එකෙන් image එකක් දීලා මෙතනින් කැමති එකක් ඔයාලට තෝරගන්න පුළුවන්. හිතන්න මෙතනට ආවට පස්සේ ඔයාලට දැනට page එකේ දාලා තියෙන ෆොටෝ එකක් ගන්න ඕනේ කියලා. එතකොට දැන් ඔයාලා හිතන්න එපා මෙතනින් ගිහිල්ලා මෙතනින් page එකට ගිහිල්ලා මේකේ page එකක් තියෙන ad එක select කරා කියලා අර use exciting post නෙමෙයි වැටෙන්නේ. මෙතන මෙයාලා අපිට වර facility එක දීලා තියෙනවා. මොකද මෙතනින් all කියලා ගිහිල්ලා අලුතෙන් upload කරනවට වඩා මෙතනින් ලේසිනේ page කියන section එකෙන් ගිහලා page එකේ දාලා තියෙන ෆොටෝ එකක් මෙතන automatically එනවනේ. ඒක විතරයි. නැතුව මේක use exciting post එකයි මෙතනින් page තෝරලා දෙන එකයි සමාන නැහැ. තේරෙනවද? මෙතනින් එයාලා ලේසි කරලා තියෙන්නේ page එකේ දාලා තියෙන post එක දැන් අපිට attach කරගන්න පුළුවන්. post එක විතරයි description අරම කිසි දෙයක් නැහැ. අර use exciting post එකේ මේක විතරයි. දැන් මම මෙතනට මට දාන්න ගන්න නැහැ. මම මේක නිකන් select කරලා next දීලා අනිත් දේ තමයි මෙතනට එනවා. මෙතනට ආවට පස්සේ original තියන්න අනිත් එක මතක ඇතුව ad එක හදද්දි 1 to 1 1080 size එකට post එක හදන්න. reels හදද්දි ප්‍රශ්නයක් නැහැ. TikTok size එකට reels හදාගන්න, Facebook reels size එකට හදන්න. මේ reels කියන්නේ video ad හදද්දි ඒ size එක ප්‍රශ්නයක් නැහැ. මේ හිතන්න කෙනෙක්ට එහෙම සමන්ට size එක හොයාගන්න බැරි නම් ඒ official කියන්නේ Facebook එකේ හරි TikTok එකේ ඕනම platform එකක දාන්න ඕන video size post size එක හොයාගන්න බැරි නම් Google එකේ ගහන්න. Google එකේ ගහුව ගමන් official size එක මොකක්ද කියලා එනවා. book එකට මේක, YouTube එකට මේක, TikTok එකට මේක කියලා එනවා. ඒ නිසා Facebook එකේ post එක හදද්දී අනිවාර්යෙන් 1080 පාවිච්චි කරන්න. ඒක කියන්නේ හේතුව මොකද සමහර කට්ටිය post එක හදන් එනවා 1080 නෙමෙයි. ඕකේ pixel 1 to 1 තමයි. හැබැයි resolution අඩුයි. ඒ වගේ කරන්න එපා. ඒ නිසා 1080ට හදන්න. ඊට මම next දෙනවා. මේකත් next. මේක අපි මෙතනින් හදන්නේ පස්සේ හදන්නේ. මේකත් next දෙනවා. ඊට පස්සේ මෙන්න මේ ටික අනිවාර්යෙන් off කරලා දෙනවාද කියලා බලන්න. මේ විදිහට ඒක off කරලා add music off කරන්න. මේක turn off දෙන්න. enhance CTA කියන එක off කරන්න. මේ ටික ඔක්කොම off කරලා done දෙන්න. ඊට පස්සේ ඔයාලට primary text එකක් දාන්න වෙනවා. primary text එක ඔයා දාන්න ඕනේ structure එකක් තියෙනවා. කියන්නේ දැනට මම ස්ට්‍රක්චර් එක මම ඉස්සර අනිත් වීඩියෝ වලින් ගේන්නම් හරියට කන්ටෙන්ට් හදන සෙක්ෂන් එකේදී මේ ඩිස්ක්‍රිප්ෂන් අරම ඒවා ටික ගේන්නම්. මෙතනදී ඔයාලා පළවෙනියට හුක් එකක් තමයි ඇඩ් කරනවා. ඒ කියන්නේ වීඩියෝස් වලට විතරක් නෙමෙයි. අපි පෝස්ට් එකක ඇඩ්වර්ටයිසින් කරනවා වුණත් අපි හුක් එකක් ඒකේ තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලා මම මෙතන දැන් මොකක් හරි ටයිප් කරලා පෙන්නන්න. මේ විදිහට මම මොකක් හරි දායනවා කියන්නේ. මම සාම්පල් එකක් දාන්නේ. කොහොම දායනවා. හරිද? මෙතන කොයි විදිහට අපි මොනවා හරි ටයිප් කරලා යනවා කියන්නේ මේ විදිහට යනවා. ඊට පස්සේ මෙතන මම මේක තාම මේ වෙනකන් තියෙන හරි. දැන් ඔයාලට මෙතන පේනවද මම මේක zoom කරන්න. මෙතන පළවෙනියට පෙන්වන්නේ පේලි 3යි. පේලි 2යි පළවෙනි වචනයක් වගේ පෙන්වනවා. අද පේලි 2ක් කියලා ඔළුවේ තියාගන්න. ඊට පස්සේ සීමෝ කියලා කෑල්ලක් විතර. දැන් ඇඩ් එක මිනිස්සු ඔහම ස්ක්‍රෝල් කර කර යද්දි එයාලට පෙන්වන්නේ පළවෙනි වාක්‍ය දෙක විතරයි. ඒ නිසා ඒ වාක්‍ය දෙකේදී මිනිහෙක් ඒ ඇඩ් එක ළඟ නවතින තැනට අපි හදන්න ඕනේ. හිතන්න ටී-ෂර්ට් එකක් නම් කම්පිටිටර්ස්ලත් එක්ක ඔයාගේ තියෙන තරඟෙදී ඔයාලට වාසි තියෙන ප්‍රයිස් එක හිතන්න වෙන තැනක 2000ට තියෙනක ඔයාලා 1800ට දෙනවා. එතකොට ප්‍රයිස් එක මාකට් කරන්න. එහෙම නැත්නම් වෙන තැනක තියෙන මොකද ෆැබ්‍රික් වර්ගයට වඩා ඔයාලගේ ළඟ තියෙන ෆැබ්‍රික් එක කියන්නේ ඒ කාලේ මිනිස්සු හොයන ෆැබ්‍රික් එකක් කියන්නකො. එහෙනම් මේ ෆැබ්‍රික් වර්ගය මාකට් කරන්න. එහෙම නැත්නම් වෙනද ප්‍රයිස් එකට වඩා ඔයාලා 110ක ඩිස්කවුන්ට් එකක් දෙනවා. එතකොට 110ක ඩිස්කවුන්ට්. ඒක තමයි හුක් එක. එතකොට මේ පළවෙනි වචන දුන්නට අපෙන් මේක ගන්න අපේ කම්පැනි විස්තර අපි මෙතන ඉන්නේ WhatsApp නම්බරයට මැසේජ් ඒවා දාන්න එපා. එහෙම නැත්නම් සමහර කට්ටිය ලස්සන ළමයෝ අරකයි මේක කියලා ඒවා ඒ ටෙක්නික් වැඩ කරන්නේ නැහැ. ඒක බ්‍රෑන්ඩ් එකකට හොඳ නැහැ. තේරුණාද? ඒ නිසා හැමතිස්සෙම ප්‍රොෆෙෂනල් විදිහට වැඩ කරන්න බලන්න. නැතුව අර ස්ටෝරි ලියලා ඒ කන්සෙප්ට් දැන් හරියන්නේ නැහැ. ඇඩ් වැඩ කරන්නේ නැහැ. මොකද ඒ ඇඩ් රීඩ් කරනවා. එතකොට අර වගේ ස්ටෝරි ලිව්වට වැඩක් නැහැ. මෙතන ඕනේ හුක් එක. ස්ට්‍රක්චර් එක තමයි හුක් එක පළවෙනියට. මම ඒක ඔයාලට මෙතන පෙන්නන්නම්. ඉතින් ස්ට්‍රක්චර් එක වෙන්න ඕනේ පළවෙනියට හුක් එක.
ඊට පස්සේ ඇයි අපි මේක පාවිච්චි කරන්න ඕනේ? ඇයි මේ ප්‍රොඩක්ට් එක ඔයාලා ගන්න ඕනේ කියන හේතුව. ඊට පස්සේ කම්පැනි විස්තර. කම්පැනි විස්තර අන්තිමට contact us ටික. මෙතන මේක මම එක්ස්ප්ලেইন කරලා ඉස්සරහට වීඩියෝ එක අනිවාර්යෙන් ගේන්න. මෙතන හුක් එක පළවෙනියට. ඊට පස්සේ ඇයි පාවිච්චි කරන්න ඕනේ? ඇයි අපේ ප්‍රොඩක්ට් එක ගන්න ඕනේ? ඇයි අපේ ප්‍රොඩක්ට් එක ගන්න ඕනේ? ඊට පස්සේ කම්පැනි විස්තර. කම්පැනි විස්තර. හරිද? කම්පැනි කියන්නේ ඔයාලගේ බ්‍රෑන්ඩ් එකේ විස්තර. ඊට පස්සේ contact us ටික. මේක තමයි ස්ට්‍රක්චර් එක. මේක මම ගේන්නම් වීඩියෝ එකක් කම්පිටිටර්ස් ලගේ කොහොමද මේ යාලා කම්පිටිටර්ස්ලා ඇඩ් රන් කරලා දෙන්නේ කොහොමද කියලා හොයන්න මම වීඩියෝ එකක් ගේන්නම්. ඒ නිසා මෙන්න මේ ස්ට්‍රක්චර් එක දැනට මේ වීඩියෝ එක බලලා ඔයාලට හදිස්සි නම් ඇඩ් එකක් ගහගන්න මෙන්න මේ ස්ට්‍රක්චර් එකට හදාගන්න. හරි ඊට පස්සේ මම යනවා මෙතනට. දැන් ওই විදිහට තමයි ප්‍රයිමරි ටෙක්ස්ට් එක දාගන්න. අනිත් එක ප්‍රයිමරි ටෙක්ස්ට් එකට මතක ඇදුව ඉමෝජියක් යූස් කරන්න එක ගොඩක් දුරට හොඳයි. හිතන්න මම දැන් මෙතන 5 ඉමෝජියක් දාලා පෙන්නන්නම්. එන කියන්නේ මිනිස්සු ඉන්ටරැක්ට් වෙන දේවල් දාපි කරන්න ඕනේ. මෙතන දැන් 5 ඉමෝජි කොපි කරගෙන මෙතනට අවිල්ලා මෙතන දානවා 5 ඉමෝජි. හරිද? අර බලන්න අමුතු කියන්නේ ලුක් එකක් එනවා. ඇඩ් එකට ලුක් එකක් එනවා. ඒක බලන්න හිතෙනවා. ප්‍රයිමරි ටෙක්ස්ට් එකට මෙන්න මේ වගේ ටෙක්නික් යූස් කරන්න. ඊට පස්සේ හෙඩ්ලයින් එක. හෙඩ්ලයින් එක කියන්නේ මෙන්න මෙතන තියෙන. chat on messenger කියන එක මෙතන දාන එක තේරුම් ගන්න නැහැ කියලා වලට පේනවා. මොකද මෙතනත් send message කියලා තියෙනවා. ඒ නිසා හොඳම දේ තමයි මෙතන මම අර කිව්වේ ඩිස්කවුන්ට් එකක් දෙනවා කියලා. ඔයාලා දැන් ඔයාලා මාකට් කරන ඩිස්කවුන්ට් එක නම් get 10% off. හරිද? මෙහෙම දාන්න බලන්න. එතකොට ඔයාලට පේනවද මේ get 10% off කියලා. දැන් මේකට මම ඉමෝජියක් දාලා පෙන්නනවා එන ලුක් එක. දැක්කද? බලන්න හිතනවා. මේ විදිහට ඇඩ් එක ප්ලේ වුණාම ඔළුවට අයිඩියා එක යනවා. හරි 110ක off එකක් තියෙනවා. සහ මේ ඉමෝජිය දාන එකෙන් ඒක අමුතු ලුක් එකක් එනවා. ඒ නිසා මෙන්න මේ ටෙක්නික් යූස් කරන්ද මේ ඇඩ් එක සෙටප් කර මේක තමයි වැදගත්. ඒ කියන්නේ settings වැදගත්. ඊටත් වඩා මිනිස්සු දකින අවුට්පුට් එක තියන්නේ ඒක හරියට හදන්න ඕනේ. ඒක හරියට නැත්තම් මේක වැඩක් නැහැ. මෙතන ඔයාලා වෙන 110ක් off. හරිද? මේක මේ විදිහට දැම්මා. මේ මම ප්‍රැක්ටිකල් කරලා බලන වෙනස. ඉමෝජි එකක් දාන්න නැතුව මෙහෙම. හරිද? අරක දැම්මට පස්සේ මෙහෙම. හරිද? ඊට පස්සේ send message තියන්න එපා. send හිතන්න ඔයාලට site එකක් නැති වෙන්න පුළුවන්. හරිද? හැබැයි අපි මේකේ contact එක ගන්නෙත් WhatsApp එකට වෙන්න පුළුවන්. හිතන්නකෝ. අපිට මෙතන call to action button එකට දාන්න පුළුවන් නේ order now කියලා. ඔයාලා මොකක් හරි sell කරන්නේ හිතන්න product එකක්. clothing t-shirt කියලා t-shirt එකක් හිතන්නකෝ. අපිට මෙතන දාන්න ලස්සනට order now. යන්නේ messenger හරි WhatsApp එකට හරි තමයි contact ඉන්නේ. හැබැයි මිනිස්සුන්ගේ ඔළුව හැදිලා තියෙන්නේ order now කරන්න. එහෙම නැත්නම් මෙතන දාන්න පුළුවන්. දැන් book now වගේ නම් ඔය දාන්න පුළුවන් service වල. එහෙම නැත්නම් inquiries ගන්න. ඒ වගේ දේවල් වල තමයි book now දාන්නේ. contact us ප්‍රශ්නයක් නැහැ. shop now දාන්න පුළුවන්. ඒ කියන්නේ ඔය ඇඳුම් බ්‍රෑන්ඩ් කරන කෙනෙක් නම් ලස්සනට යාගේ ඇඩ්වර්ටයිසින් ඔක්කොම හදලා නම් shop now. ලස්සනයි. ඒ කියන්නේ දැක්කහම මිනිස්සුන්ගේ ඔළුවට send message තිබ්බහමයි shop now කියන එකයි order now කියන එකේ different එක ඔයාලා හිතන්න පිට ගන්න හිතනවා order now දෙදී order කරන්න හිතනවා. ඒ කියන්නේ ඒ අර මිනිස්සු automatically හැදිලා තියෙන දේ නිසා අපි ඒ ටෙක්නික් use කරන්න ඕනේ. ඒකයි මේ option දීලා තියෙන්නේ. දැන් ඔයාලට තේරෙනවා මේ section එකේ වැදගත් දේවල් කොච්චරක් තියෙනවද සහ මේකේ ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන දේවල් දිනවා. description දාන්න ඕනේ නැහැ. primary text එක headline එක මේ තුන හදාගත්තා නම් ඇති. ඊට පස්සේ මෙච්චර තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට වෙන්නේ මෙතනින් preview එක බලා ගන්න පුළුවන් මේ විදිහට. හරිද? දැන් තමයි වැදගත් දේ කරන්න යන්නේ මෙතන ඔයාලට වෙනති add one කියලා තියෙන මේකට click කරා duplicate දුන්නා මේක duplicate දුන්නා. හරි add one copy කියලා එනවා. මේකෙදි add one copy නෙමෙයි මම මේක add two කියලා දාගන්නවා. එහෙනම් add two කියලා දාගන්නවා. හරි අපි මෙතන add two කියලා දාගත්තා. මොකද ඒක අපිට පහසු වෙන්න ඒ දෙවෙනි ඇඩ් එක කියලා අපිට පහසු වෙන තමයි මේක දාලා තියෙන්නේ. ඊට පස්සේ ඒකෙත් දැන් හිතන්න මෙතන සාම්පල් එකක් විදිහට අපිට ගන්න පුළුවන්. ඔයා මොනවා හරි ටී-ෂර්ට් කලෙක්ෂන් එකක් එළියට දානවා. එතකොට ටී-ෂර්ට් කලෙක්ෂන් එකේ යද්දි සාමාන්‍යයෙන් මෙහෙම ටී-ෂර්ට් කලෙක්ෂන් එකක් යනවා නම් එක ඇඳුමක හිතන්න එක පාට තියෙනවා. පාටේ රතු පාට එක මේකට දාලා කොළ පාට එක මේකට දාන්න එපා. ඒක අපරාධයක්. ඒ වෙලාවට ඇඩ් වන් කියන එකේ මං කිව්වේ කැරෝසල් ඇඩ් කියන එක. අන්නේ කැරෝසල් ඇඩ් කියන එකට පාට සෙට් එක දාන්න. දැන් මේක යන්නේ හිතන්න වෙනම ඩිසයින් එක. පළවෙනි ටී-ෂර්ට් එක වෙන එකක්, දෙවෙනි ටී-ෂර්ට් එක වෙන එකක්. ඒතකොට ඩිසයින් වර්ග දෙකක්නේ. ඒ නිසා දෙවෙනි එකට දාන්න වෙන ඩිසයින් එක. එහෙම නැත්නම් පළවෙනි එක ටී-ෂර්ට් එකත් දෙවෙනි එක ගවුම. ඔයාලා මොනවා හරි ඇඳුම් ගොඩක් විකුණන කට්ටිය. එතකොට පළවෙනි එක ඩිසයින් එක, දෙවෙනි එක තව ඩිසයින් එකක්. එහෙම නැත්නම් වර්ග දෙකක්. ඊට පස්සේ ඔයාලට ගන්න තියෙන්නේ ඒකෙත් හිතන්න දැන් සමහර කට්ටිය මෙතන මේ
කැප්ෂන් එක සමහර කට්ටියට එකම පාවිච්චි කරන්න පුළුවන්. මොකද එකම ඩිස්කවුන්ට් එක එකම ප්‍රයිස් එක නගන්නේ ප්‍රශ්නයක් නැහැ. සෝරි කැප්ෂන් එක ප්‍රයිමරි ටෙක්ස්ට් එක. ඊට පස්සේ ඔයා ප්‍රයිමරි ටෙක්ස්ට් එක වෙනස් කරගන්න ඕන. ඒක වෙනස් කරගන්න. මේක වෙනස් කරන්න ඕන. ඒක වෙනස් කරගන්න. ඒ ටික අරක විදිහටම තමයි මේකෙත් ඒ ටික බලලා වෙනස් කරගන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ දැන් add 1 add 2 කියන එක හරි. ඒ ටික හරි. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙතෙන් target audience එක මේ තියෙන්නේ. මෙන්න මේකේ මේක උඩ රයිට් ලිම ක්ලික් කරලා ඇක්ෂන් මෙනු කියන එකට ක්ලික් කරලා ඩුප්ලිකේට් කියන එක දෙන්න. ඊට පස්සේ ඩුප්ලිකේට් කියන එක දෙන්න. ඊට පස්සේ අපි කරන්නේ මෙතන මේකත් කොපි කියලා නටන්නේ ටාගට් ඔඩියන්ස් කොපිනේ. මේක මෙහෙම නෙමෙයි මේක අපි දානවා normal audience එහෙම නැත්නම් all audience broad audience මේ වගේ මම මේකේ මීනින් එක තමයි මේකෙන් අපි කරන්නේ සාමාන්‍ය overall audience එක කියන්නේ ටාගට් කරන්නේ ඩීටේල් ටාගට් කරන්නේ නැහැ. එහෙම නැතුව ඕවරෝල් ඔඩියන්ස් එකට තමයි මේ ඇඩ් එක යවන්නේ. හරිද? මොකද ඒක යවන්න හේතුව තමයි සමහර වෙලාවකදී සමහර ওই විදිහට අපි ඇඩ් කැටගරි ගොඩක් යවුවාම සමහර වෙලාවට වැඩ කරනවා එක ඇඩ් එක. තවත් සමහරලාට තව ඇඩ් එකක් වැඩ කරනවා. ඒ නිසා ඒක හරියට දැනගන්න තමයි මේක යවන්නේ. මම මේක හරියට ඇනලයිස් කරන විදිය කියන්නම්. මොකද ඔයාලා දැන් මේ ඔයාලා දැන් ගොඩක් කට්ටිය දන්නේ AB ටෙස්ට් එක දැන් සමහර කට්ටිය අහනවා මෙතන මේ තියෙනවා AB ටෙස්ට්. ඇයි මේක ඔන් කරන්නේ නැත්තේ? AB ටෙස්ට් එක ඒකෙන් කරන්න ඕනේ නැහැ. සහ AB ටෙස්ට් එක ඔය දීලා තියෙන සෙටින්ග්ස් වලින් හරියට සමහරලාට වෙන්නේ නැහැ. නිසා හොඳම දේ තමයි දැන් කෙනෙක්ට AB ටෙස්ට් ඒවා දන්නේ නැත්නම් ඒක ගැන හිතන්න එපා. මේක මැනුවලි අපි අපිව චෙක් කරගන්නවා මොන ඇඩ් එකද හොඳට වැඩ කරන්නේ. මොන ඇඩ් එකද හොඳට perform කරන්නේ කියලා අපිට අයිඩියා ගන්න තමයි මේක කරන්නේ. ඊට පස්සේ දැන් මේකනේ broad audience මේකනේ මෙතනට අවිල්ලා මේකේ මේ විදිහම තමයි කිසිම දෙයක් වෙනස් කරන්නේ නැහැ. detail targeting කියන එකේ detail target කරපු එක අයින් කරනවා. එතකොට මේක ඩීටේල් ටාගටින් එකක් නැතුව තමයි යන්න. එතකොට දැන් කෙනෙක් අහන්න පුළුවන් අපිට පුළුවන් ඩීටේල් ටාගටින් එකත් එක්ක වයසත් වෙනස් කරලා දාන්න. ජෙන්ඩර් එක අර දැන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ මෙන්ස්ලට විතරක් වුමන්ස්ලට විතරක් ජෙන්ඩර් එකත් ස්පෙસિෆික් කරලා දාන්න පුළුවන්. එහෙම ඒක මම කිව්වේ මේකට දාන්න නෙමෙයි. වෙන සම්පූර්ණ ඇඩ් එකකට දාන්න. ඒකද දැන් මේක හිතන්න මේක 900 ඇඩ් එකක් කියලා. මම 900 ඇඩ් එකක් කියලා ගන්න ඔයාලට පැහැදිලි වෙන්න. හරිද? මේ වගේ 900 තව ඇඩ් එකක්. මොකද මේ තමයි ඇඩ් ස්ට්‍රක්චර් එක. දැන් මෙතන අපි මේකත් වෙනස් කරොත් අපිට හොයන්න පුළුවන්ද? අපි එතකොට කරුණු දෙකක් වෙනස් කරලානේ. කරුණු දෙකක් වෙනස් කරොත් අපිට හොයන්න පුළුවන්ද මොකේද ප්‍රශ්නේ තියෙන්නේ කියලා. මොකද ඇඩ් එකක් හොඳට වැඩ කරොත් අපි දන්නේ නැහැ ඒජ් එකද ප්‍රශ්නේ නැත්තම් ඩීටේල් ටාගටින් එකද ප්‍රශ්නේ කියලා. ඒ නිසා තමයි අපි එක සාධකයක් තමයි වෙනස් කරලා බලන්නේ. එතකොට මේ සාධකය වෙනස් කරාම අපි දන්නවා ඇඩ් එක වැඩ කරොත් ඇයි වැඩ කරන්න හේතුව ඇයි වැඩ කරන්න අනිත් ඇඩ් එක වැඩ නොකරන්න හේතුව මොකක්ද කියලා අපි දන්නවා. ඒ නිසායි එක සාධකයක් ටාගට් කරන්න හැමතිස්සෙම මෙටා ඇඩ් වලදී ඔය සෙක්ෂන් වයිස් ගිහිල්ලා එක සාධකයක් ටාගට් කරන්නේ ඒ සාධකේ හොයාගන්න මොකක්ද කියලා. ඒ නිසා අර විදියට කරන්න එපා. ඒක මික්ස් කරගන්න එපා. මේ දෙක පටල ගන්න එපා. ඒජ් එක වෙනස් කරලා ජෙන්ඩර් එක මාරු කරලා ගහන්න ඕන වෙනම ඇඩ් යන්න. ඒ කියන්නේ මේ ගැහුවා වගේ සම්පූර්ණ ඇඩ් සෙට් තුනක්. ඒ කියන්නේ කෙනෙක්ට ඕනේ ඒජ් එක පොඩ්ඩක් මෙහෙම කරලා බලන්න. එතකොට මේ සම්පූර්ණ මේ වගේම ඇඩ් තව එකක්. කෙනෙක්ට ඕනේ ජෙන්ඩර් එක මේවා කරලා බලන්න. එතකොට මේ වගේම සම්පූර්ණ ඇඩ් තව එකක්. එතකොට ඒ හැම ඇඩ් එකම මේ ඩීටේල් ටාගටින් එකයි ටාගට්ලා යන්නේ නැති එකයි සෙක්ෂන් වයිස් ඇඩ් එක යනවා. එතකොට ඔයාලා තේරෙනවා මේක හොඳට ටාගට් වෙලා සහ ඇඩ් එක හොඳට perform කරන විදිහට හැම පැත්තක්ම කවර් කරන්න තමයි මේ ඇඩ් එක අපි ගහලා තියෙන්නේ. දැන් මෙතන බලන්න. ඉතින් මේ ඇඩ් එක වැඩ කරා කියලා මේක බලන්න පුළුවන් වැඩ කරන විදිය. මේ ඇඩ් එක වැඩ කරාම අපිට හිතා ගන්න පුළුවන් ටාගට් ඔඩියන්ස් එකේ ඇඩ් 1 එක වැඩ කරලා තියෙනවා. එහෙම නැත්නම් ටාගට් ඔඩියන්ස් එකේ ඇඩ් 2 එක, බ්‍රෝඩ් ඔඩියන්ස් එකේ ඇඩ් 2 එක, බ්‍රෝඩ් ඔඩියන්ස් එකේ ඇඩ් 1 එක. මේ විදිහ වෙනම අපිට අයිඩියා එකක් ගන්න පුළුවන් මොන ඇඩ් එකද වැඩ කරන්නේ කොහොමද කියලා. මොකද සමහර වෙලාවකදී ටාගට් ඔඩියන්ස් එකේ ඇඩ් 1 එක වැඩ කරනවා. හරිද? එතකොට ඇඩ් 2 එක වැඩ කරන්නේ නැහැ. හැබැයි බ්‍රෝඩ් ඔඩියන්ස් එකේ ඇඩ් 1 එක වැඩ කරන්නේ නැතුව ඇඩ් 2 එක වැඩ කරන අවස්ථා තියෙනවා. එතකොට අපි එක විදිහකට එක සෙටප් එකකට මේ සේල් ඇඩ් එක ගැහුවොත් ඔයාලට තේරෙනවා ඔයාලට ගොඩක් දේවල් මිස් වෙනවා සහ ගොඩක් ඔඩියන්ස් ගොඩක් ඕඩර්ස් මිස් වෙනවා. ඒ නිසා ඒක කරගන්න එපා. මොකද එක විදිහදී ඔඩියන්ස් වැඩ කරන විදිහ වෙනස්. ඒ නිසා මේ විදිහට ගැහුවට පස්සේ ඔයාලට අයිඩියා එකක් තියෙනවා. මේක වැඩ කරොත් මේ ඇඩ් එකක් තියෙනවා. මේක වැඩ කරන්නේ නැත්නම් පස්සේ ඇඩ් එක ඔෆ් කරනවා. මොකද අපිට මේක වෙනම ඔෆ් ඔන් කරන්න පුළුවන්. හරිද? ඒ නිසා තමයි මෙහෙම ගහන්නේ. ඊට පස්සේ මම දැන් කියන්නම් අර මම ඔයාලගේ බජට් එක බෙදන එකේ වෙනස තමයි හිතන්න මෙතන ටී-ෂර්ට් දැන් මේ කැම්පේන් නේම් එක දැම්මේ. මෙතනට බජට් එක දැම්මා. මෙතනට මම දානවා කැම්පේන් බජට් එක. එතකොට කැම්පේන් බජට් එක සම්පූර්ණයෙන්ම එයාට කැමති විදිහට තමයි එයා බෙදන්නේ. එයා හිතනවා මම මේකට දැන් රුපියල් 1000න්නේ
මම මෙතනට රුපියල් 200ක් දානවා. මෙතනට 200ක් දානවා. ඒතර 400යිනේ. තව 600ක් තියෙන. ඊට පස්සේ මෙතනට 400ක් දානවා. 800 මෙතනට 200ක් දානවා. එතකොට එයා කැමති විදිහට තමයි එයා ස්පෙන්ඩ් කරන්නේ. හරිද? එහෙම නැතුව අපි මෙතන ඇඩ් සෙට් බජට් දැම්මොත් ඇඩ්සෙට් බජට් දැම්මොත් අපිට එකින් එකට ඇඩ් එකට වැඩ කරන්න ඕන කොහොමද කියලා දාන්න පුළුවන්. නැත්තම් මෙයා මෙතනට දාන එකේ වාසිය තමයි සාමාන්‍යයෙන් මෙතනට තමයි දාන්නේ මේන් තැනට. මොකද එතකොට Facebook එකෙන් හරියටම ඇල්ගොරිතම් එක මේවා කරලා කොතනටද වැඩියෙන් ස්පෙන්ඩ් ඕන කොතනටද අඩුවෙන් ස්පෙන්ඩ් ඕන වෙන්න ඕන කියලා එයාලා හොඳට ඇනලයිස් කරලා බලලා ඒ ටික ස්පෙන්ඩ් කරනවා. මොකද මෙහෙම සෙක්ෂන් වයිස් ගැහුවට පස්සේ ඔයාලට තේරෙයි ඇඩ් එක බලද්දි ඇඩ් එකේ ඇනලිටික්ස් බලද්දි සමහර ඇඩ් වලට ස්පෙන්ඩ් කරලාම නැහැ. ඒ කියන්නේ ඒ ඇඩ් වැඩ කරන්නේ නැහැ. හැබැයි සමහර වෙලාවලදී ඕක අමුතු විදිහට වැඩ කරනවා. මොකද හිතන්න රුපියල් 100කට මැසේජස් එනවා. ඒ ඕඩර්ස් කන්ෆර්ම් උත් වෙනවා. හැබැයි හොඳ ප්‍රශ්නයක් නැහැ. හොඳයි. සහ රුපියල් 80කට මැසේජස් එනවා. හොඳයි. හැබැයි එක ඇඩ් එකකට ස්පෙන්ඩ් කළාම නෑ. යාට රුපියල් 20ක් ස්පෙන්ඩ් කළා එතනින් එහාට ස්පෙන්ඩ් කළා නෑ. හැබැයි ඒ ඇඩ් එක වැඩ කරන්න පුළුවන්. ඒ වෙලාවට අපි සමහරවිට අර ඇඩ් ටික දුවවලා ඒ ඇඩ් ටික දුවවලා ටික දවසක් ඊට පස්සේ ඒ ඇඩ් ටික ඕෆ් කළා ඒක හරියට perform කරන්න නැති වුණාම ඕෆ් කළා අර ඇඩ් එක තියනවා. එතකොට ඒ ඇඩ් එකට ඒ ටික ස්පෙන්ඩ් ඔටෝමැටිකලි ස්පෙන්ඩ් කරනවා. මේ ඇඩ් හතරම ඕෆ් කළා එක ඇඩ් එකක් තිබ්බොත් මේ හිතන්න මේ ඇඩ් එකට ස්පෙන්ඩ් වෙලාම නැහැ. එතකොට අපි මේ ඇඩ් එක රන් කරලා මේ ඇඩ් ටික ඕෆ් කරාම මේකට ස්පෙන්ඩ් වෙන්න ගන්නවා. එතකොට සමහරලාට මේ ඇඩ් එක රන් කරන්න පුළුවන්. හැබැයි මුලින් යාලා ඩිසයිඩ් කරපු විදිහට Facebook එකෙන් ඩිසයිඩ් කරපු විදිහට ඒ ඇඩ් එක රන් නොවන ඇඩ් එකක් වෙන්නත් පුළුවන්. හරියට perform කරන්න නැති වෙන්නත් පුළුවන්. එතකොට මේ විදිහට ඩීටේල් වයිස් ගහගෙන තමයි අපි මේ සේල් එකක් දවසින් දවස හොඳට ඇනලයිස් කරනවා. ඇඩ් එකක් ගහලා නිකන් අනිත් දවසේ අතහැරලා දාන්න එපා. ඇඩ් එක අනිත් දවසේ සාමාන්‍යයෙන් අනිත් දවසේ කියන්නේ දවසකින් ඇඩ් එක perform කරන්නේ නැහැ. පැය 72ක් 48ක් 72ක් ඇඩ් එකක් රන් කරන්න ඕනේ. මොකද සමහර කට්ටිය දවස් දෙකක් ඇඩ් එකක් රන් කරලා අයියේ ඇඩ් එක වැඩ වෙන්නේ නැහැ නේ. මෙහෙම ප්‍රශ්න තියෙනවා. සේල් වෙන්නේ නැහැ නේ. මැසේජස් ගොඩක් මේ කියන්නේ ඕඩර් කන්ෆර්ම් වෙන්නේ නැහැ නේ. ඒව ප්‍රශ්න තියෙනවා. ඒක වෙන්නේ අඩුම පැය 48ක් 72ක් ඇඩ් එකක් රන් කරන්න. ඇඩ් එකක් රන් කරලා ඊට පස්සේ තමයි හරියට ඇල්ගොරිතම් එක ගියාලා රීඩ් කරගෙන හරියට perform කරලා හරි ඔඩියන්ස් එක හොයාගෙන දවස් 3න් පස්සේ තමයි හරි ඔඩියන්ස් එකකට යන්නේ. ඒ නිසා දවස් 3කට වැඩිය අඩුම ඇඩ් එකක් රන් කරගන්න. ඒක හොඳයි. සේල් ඇඩ් යනවනම් ඒක හොඳයි. දැන් ඔයාලට මෙතන තේරෙන්න ඇති මොකද්ද මෙතන වෙලා උනේ මොනවද මේ සෙක්ෂන් හැදුවේ කොහොමද මේක ඇයි මෙහෙම දැම්මේ ඒ ටික ඔක්කොම පැහැදිලි වෙන්න ඇති. මොකක් හරි ප්‍රශ්නක් තිබ්බොත් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. මෙතන මම දැන් මේක මෙතනින් කට් කරනවා පබ්ලිෂ් කරන්න නැහැ. තව දෙයක් තමයි හිතන්න දැන් මේ ටික හදාගෙන ගියට පස්සේ ඔයාලා මෙතන ඉතුරු වෙන්නේ. මෙතන ඉතුරු වුණාට පස්සේ කෙනෙක් මෙතනින් පබ්ලිෂ් කරන්න පුළුවන්. හරිද? මෙතන පබ්ලිෂ් කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ ඇඩ්ස් ටික වැටෙන්නේ නැහැ. එතකොට මේ ඇඩ්ස් ටික වැටෙන්නේ නැහැ. සමහර වෙලාවට තමයිලාට වැටෙන වෙලාව එක දවසක් වැටුණා. අනිත් දවස්වල වැටුන්නේ නැහැ. ඒ නිසා ඇඩ් ටික ඔක්කොම සෙටප් කරලා ඩබල් චෙක් කරලා ඔක්කොම කරගෙන ඔයාලා එන්න මෙතනට. මෙතනට ඇවිල්ලා මෙතන ඉඳන් පබ්ලිෂ් දෙන්න. එතකොට ඒක යට තියෙන ඔක්කොම ඇඩ් ටික එකපාර පබ්ලිෂ් වෙනවා. හරිද? ඊට පස්සේ මම දැන් මේක කලින් කට් කරන්න ක්ලෝස් කරනවා. දැන් මේකේ මම ඔයාලට කිව්වේ දැන් මේක අපිට සෙක්ෂන් වයිස් වෙන වෙනම බලා ගන්න පුළුවන්. දැන් මම මේ ඇඩ් එක පබ්ලිෂ් කරන්නේ නැහැ සහ මේක සාම්පල් හදපගන්නේ. දැන් මේකේ මොකුත් ඇනලිටික්ස් තාම නැහැනේ අපි ඇඩ් එක රන් කරලා නැති නිසා. දැන් මෙතනට ආවට පස්සේ ඔයාලට මේ පේනද? අපි ගහපු ඇඩ් ටික ඒ විදිහටම තියෙනවා. මේදී අපි ගහපු ඇඩ් ටික ඒ විදිහටම තියෙනවා. හිතන්න ඔයාලට දැන් මෙතනින් පැටලෙනවා නම් මේ ඇඩ් සෙට්ස් කියන එකට ඇවිල්ලා මේදී මෙතනින් බලන්න පුළුවන්. මෙතන මම පෙන්නන්න. මෙතනින් මේක මම සිලෙක්ට් කරපු එක කට් කරනවා. මෙතනින් ඔයාලා බලා ගන්න පුළුවන් අපි ගහපු ඇඩ් සෙට් දෙක තියෙනවා. ඊට පස්සේ ඇඩ්ස් ටික තියෙනවා. එතකොට මෙතන ඇනලිටික්ස් ඔයාලට වෙන වෙනම පේනවා. වෙන වෙනම ඔක්කොම ටික පේනවා. එතකොට ඔයාලට ඇනලිටික්ස් බැලුවහම අයිඩියා එකක් ගන්න පුළුවන් මේ ඇඩ් එක තියෙනවද මේ ඇඩ් එක තියෙනවද මොකක්ද ඕෆ් කරන්න ඕනේ මොකක්ද තියන්නේ. ඒ හැමදේම අයිඩියා එක ගන්න පුළුවන්. ඒ නිසා ඇඩ් සාමාන්‍යයෙන් ඔය විදිහේ එක ඇඩ් සෙට් එකට ලිමිට් වෙන්න يعني ඔය විදිහේ එක කැම්පේන් එකකට ලිමිට් වෙන්න එපා. ඔය විදිහේ මම අර කියපු විදිහට කැම්පේන් 3-4ක් ගහන්න ප්‍රැක්ටිස් වෙන්න ගහන්න. එතකොට ඔයාලට අයිඩියා එකක් එනවා. බ්‍රෑන්ඩ් එකෙන් බ්‍රෑන්ඩ් එකට ප්‍රොඩක්ට් එකෙන් ප්‍රොඩක්ට් එකට මේක වෙනස්. වැඩ කරන විදිහ වෙනස්. එතකොට ඔයාලට අයිඩියා එකක් එනවා කොහොමද මේ ඇඩ් මේකට perform කරන්නේ. මේ ප්‍රොඩක්ට් එකට මේ ඇඩ් කොහොමද perform කරන්නේ. ඒ අයිඩියා එක හොඳට ඔයාලට එනවා. ඒ නිසා බලන්න මේ විදිහට ඇඩ් මේ රන් කරලා මොනවා හරි ප්‍රශ්න තිබු කමෙන්ට් එකක් දාන්න මම රිප්ලයි එකක් දාන්න. අද ඉඳන් මේ විදිහට රන් කරලා බලන්න. ටෙස්ට් රන් එකක් විදිහට රන් කරලා බලන්න. මොකද වෙනසක් තිබ්බොත් ඇඩ් perform කරොත් හොඳට මොනවා හරි ඕඩර් කන්ෆර්ම් වුණොත් මේ
පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. හැබැයි පළවෙනියට ඔයාලා මේක try කරද්දි ගොඩාක් ප්‍රශ්න එන්න පුළුවන්. ඒ නිසා මේ වීඩියෝ එක හොඳට බලන්න. එතකොට ඔයාලට කිසිම ප්‍රශ්නයක් එන්නේ නැස. මට මිස් වුණ මොනවා හරි දැනක් තිබ්බොත් ඒකත් කමෙන්ට් කරන්න. මම ඒකටත් රිප්ලයි එකක් දාන්න. අදට මේ ටික තමයි ඒ දෙකම කියන්න ඕනේ. මේකට කන්ටෙන්ට් හදන විදිය. මොකද්ද? ඇඩ්ස් වලට කන්ටෙන්ට් හදන්නේ කොහොමද? ඩිස්ක්‍රිප්ෂන් එක ප්‍රයිමරි ටෙක්ස්ට් එක දාන්නේ කොහොමද? මෙන්න මේ ටික ස්ට්‍රක්චර් එකට මම ඊළඟ වීඩියෝ එකෙන් කියන්න. මොකද ඒක ලොකු දේවල් ටිකක් තියෙනවා එතනදී. සහ ඊළඟ සීරීස් එකෙන් තව මේකේ මම කිව්වා අවේර්නස් එකත් එන්ගේජ්මන්ට් එකත් මොනවද ඒකේ වෙනස මොකද්ද මං නෝමලි ඔයාලට කිව්වා ඒකේ වෙනස මොකද්ද කියලා. ඒ වගේ ඇඩ් රන් කරන්න කොහොමද මේ ස්ට්‍රක්චර් එක සම්පූර්ණයෙන් මම මේ වීඩියෝ සීරීස් එකේ ගේනවා. ඒ නිසා කට්ටියක ඉස්සර කලින් වීඩියෝ එකත් කිව්වා වගේ ඔයාලගේ රික්වෙස්ට් මොනවා හරි තියෙනවා නම් කලින් කියන්න. ඒ කියන්නේ කමෙන්ට් එකක් දාන්න. එතකොට මට ඊළඟ වීඩියෝ එකට ඒක ඇඩ් කරලා ගේන්න පුළුවන්. ඒ නිසා හොඳට වීඩියෝ එක බලන්න. මේක පළවෙනිට බලන කෙනෙක් නම් පළවෙනි වීඩියෝ එක බලන එක වැදගත් වෙයි. මොකද ඒකේ සම්පූර්ණයෙන් මේ මුල් පසුබිම හදාගන්න බෑග්ග්‍රවුන්ඩ් එක කොහොමද දාගන්නේ කියලා දෙන. ඊට පස්සේ තමයි එතකොට බෑග්ග්‍රවුන්ඩ් එක කොහොමද හදාගන්නේ කියලා දෙන. ඊට පස්සේ පුළුවන් ඔයාලට මේ විදිහට ඇඩ්ස් රන් කරන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආයෙත් සෙට් වෙමු. හැමෝටම සුබ දවසක්.